ස්කන්ධ පිළිවෙලින් 10 20 වෙනි බලය කිලෝග්‍රෑම් හා දෙක වැඩි කිරීම 10 20 වෙනි බලය කිලෝග්‍රෑම් වන දෙබිඩි තරු දෙකක් ඒවායේ පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වේ. පරිභ්‍රමණය වේ. එක එකක් මත ක්‍රියා කරන එකම බලය අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයයි උපකල්පනය කර ඔමෙගා සොයන්න. මේක අපි පන්ති හදපු පස්වෙනි ගැටලුවමයි විශේෂ දෙයක් නෑ ගන්න. මෙයාගේ ස්කන්ධය 10 20 වෙනි බලය මෙයාගේ ස්කන්ධයේ දෙක වැඩි කිරීම 10 20 වෙනි බලය. මේ දෙන්න අතර පරතරය දීලා තියෙනවා. පොදු ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් පොදු ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන්නේ අපි දන්නවා මෙතන යාකන රේඛාව 1:2 අනුපාතයට බෙදෙන තැන. මේක 10 20යි මේක දෙක වැඩි කිරීම 10 20යි. ඒතර අනුපාතය 1:2. මෙන්න මේ දුර අපිට හදා ගන්න පුළුවන්. මේ දෙන්නටම තියෙන එකම ආවර්ත කාලයක් කියන එක මම පස්වෙනි ගානේදී පැහැදිලි කළා ගිය සතියේ. ආවර්ත කාල සමානයි කියන්නේ මේගොල්ලන්ගේ කෝණික ප්‍රවේගත් සමානයි. ඒතර දෙකට එකනේ අනුපාතය. ඒතර මුළු ගාන 3 නම් 3න් 2ක් මෙයාට. ඒතර R කියන්නේ 3න් 2යි D. D කියන්නේ මේ දෙන්න අතර පරතරය එක දීලා තියෙනවා. මේ දෙන්න අතර තියෙන මේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය විතරයි වෙන බල නැහැ. එතන අපි M1ට කේන්ද්‍රයේ පැත්තට F සමානයි මේ දා. තර F කියලා කියන්නේ මේ දෙන්න අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය. ඒක නිව්ටන්ගේ සමීකරණයෙන් ලියත හැකි g වාරයක් M1 M2 බෙදීම. එතනදී දුර වෙන්නේ R නෙමෙයිනේ. දෙන්න අතර තියෙන දුර D. තමයි M1ට ලියන්නේ. එතකොට ස්කන්ධ M1 කේන්ද්‍රයේ දෙසර තියෙන ත්වරණය R ඔමෙගා වර්ගය. ඒ අහලා තියෙන්නේ මේකේ ඔමෙගා. දැන් R කියන්නේ මේ දුරනේ. මෙයා මෙතන වටා කරකිනකොට එයා ගමන් කරන වෘත්තය R වෙන්නේ මේක. දැන් R ට මම කෙලින්ම ආදේශ කරනවා මේක 3න් 2යි D. දැන් මෙතනින් ඔමෙගාව ගන්න පුළුවන් 3යි G M2 බෙදීම 2යි D ගණය. මේකේ වර්ගමූලය 3යි G M2 බෙදීම 2යි D ඝනය මේක වර්ගමූලය. M2 කියන්නේ මේගේ දෙන අතර පරතරය දීලා තියෙනවා. දෙන අතර පරතරය කිලෝමීටර වලින් දීලා තියෙන 1 මීටර වලට හරවන්න ඕනේ. සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණීයතිය අපි දාන්න. ඒ ගැන කිසිම අලුත් දෙයක් නැහැ පස්වෙනි ගාන වගේමයි. රැවියාරය හා සමකාරය පිළිවෙලින් අගයන් දීලා තියෙනවා. යනුවෙන් නැති පෘථුවිය ඉලිප්සීය හැඩයෙන් යුක්ත වේ. අරයේ මෙම වෙනස නිසා ද්‍රවයේදීත් සමකයේදීත් ගුරුත්වජ ත්වරණයේ අගයවල වෙනස ගණනය කරන්න. පෘථුවිය හරියටම ගෝලාකාර නැහැනේ. ටිකක් වැඩිපුර ඉලිප්සීය හැඩය මතුවෙන විදිහට රූපයන් දී. මේක කියලා තියෙන්නේ මේ සමකාරය සහ ද්‍රවීය අරය. පෘථුවිය තමන්ගේ අක්ෂය වටේ එහෙම කරකිනකොටත් ගන්න මේ තියෙන ද්‍රවනේ. ඒතර මේ ප්‍රමාණය තමයි ද්‍රවීය අරය කියලා කියන්නේ. මේ ප්‍රමාණය තමයි සමකාරය කියලා කියන්නේ. මේ අරයන්ගේ වෙනස නිසා අපෙන් අහලා තියෙන්නේ මේ ද්‍රවයේදීත් සමකයේදීත් ගුරුත්වජ ත්වරණයේ අගයවල වෙනස. දැන් ද්‍රවයේදී ගුරුත්වජ ත්වරණයේ අගය අපි තමු G1 කියලා.
සමකය මතදී ගුරුත්වාකර්ෂණ ත්වරණයගේ අපි හිතමු G2 කියලා. අපි ඉගෙන ගත්තා මේ ඕනම ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ත්වරණය ඒ ලක්ෂයේ ක්ෂේත්‍ර තීව්‍රතාවට සමානයි. මෙතන ගුරුත්වාකර්ෂණ ත්වරණය එතන ක්ෂේත්‍ර තීව්‍රතාවට සමානයි. මෙතන ගුරුත්වාකර්ෂණ ත්වරණය මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාවට සමානයි. මොකද ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ කිලෝග්‍රෑම් එකක් තිබ්බහම ඇතිවන බලය. එතන මෙතන කිලෝග්‍රෑම් එකක් තිබ්බහම ඇතිවන බලය මට ලියත හැකි නිව්ටන්ගේ සමීකරණයෙන් G පෘථිවි ස්කන්ධය m කියලා ගමු. m වැඩි කිරීම 1 කිලෝ එකක් නැතියන්නේ. බෙදීම දුරේ වර්ගය. ළමයිට තේරෙනවා දැන් එතනදී කියන්නේ අපි ද්‍රවය මත ක්ෂේත්‍ර තීව්‍රතාව හොයනකොට දුර හැටියට ගන්න වෙන්නේ මේ දුරනේ r1. ඒකේ වර්ගය. ඒ විදිහටම සමකය මත ක්ෂේත්‍ර තීව්‍රතාව හොයද්දී මෙතන කිලෝග්‍රෑම් එකක් තියලා ඒ කිලෝග්‍රෑම් එක මත ඇතිවන බලය ලියනවා අපි නිව්ටන්ගේ සමීකරණයෙන් g වාරයක් m වැඩි කිරීම 1. ඒකට දැන් දුර හැටියට ගන්න වෙන්නේ අපිට වෙනවා r2. ඒක වර්ගය. එතන මේකේ මේ r1 කියනාගේ අඩුයිනේ. ඒ නිසා g1 කියන එක වැඩි. ඒතර g1 වැඩි g2ට වඩා. අහලා තියෙන්නේ මේ ස්ථාන දෙකේ ගුරුත්වාකර්ෂණ ත්වරණවල වෙනස. ඒතර g1 තමයි වැඩි. නම් g1 ඍණ g2 මේක තමයි අහලා තියෙන්නේ. අපි බලන් gm කියන කැලේ එළියට ගන්න. 1යට r1 වර්ගේ ඍණ 1යට r2 වර්ගය. මේ පෘථිවි ස්කන්ධය දීලා තියෙනවා. සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නීතිය අපි දන්නවා. මේ r1 r2 මීටර වලින්ම ගානේ දීලා තියෙනවා. මේක සොල්ු කරගත්තාම අදාළ ගුරුත්වාකර්ෂණ ත්වරණවල වෙනස අපිට ලැබෙනවා. පෘථිවිය මගින් චන්ද්‍රයාගේ කේන්ද්‍රය ඇති කරන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබලතාව G0 වේ. ඊට අනුරූපව චන්ද්‍රයා මගින් පෘථිවිය කේන්ද්‍රය ඇති කරන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබලතාව සොයන්න. පෘථිවියේ ස්කන්ධය ME. චන්ද්‍රයාගේ ස්කන්ධය MM කියලා දීලා තියෙනවා. මේ දෙන්නගේ කේන්ද්‍ර අතර තියෙන දුර අපි හිතමු R කියලා. මේවා ඊටාම සරල ගැටලු. පෘථිවිය මගින් චන්ද්‍රයාගේ කේන්ද්‍රයේ ඇති කරන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබලතාව G0. මේනොට ළමයි දන්නවා මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක යම්කිසි ලක්ෂයක ප්‍රබලතාව මනින මිනුම් දණ්ඩ තමයි ක්ෂේත්‍ර තීව්‍රතාව. කිලෝග්‍රෑම් එකක් තිබ්බහම එතන ඇති වෙන බලයනේ. කිසියම් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව වැඩි කියන්නේ මොකක්ද? එතන කිලෝග්‍රෑම් එකක් තිබ්බහම යෙදෙන බලය වැඩි. ඒ කියන්නේ එතන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ප්‍රබලයි. කිසියම් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව අඩුයි කියන්නේ කිලෝග්‍රෑම් එකක් තිබ්බහම යෙදෙන බලය පොඩි අඩුයි. ඒ කියන්නේ එතන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය දුර්වලයි. ඉස්සලා මේ තේරුම් ගන්න ඕනේ කිසියම් ස්ථානයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබලතාව මනින මිනුම් දණ්ඩ තමයි මේ ක්ෂේත්‍ර තීව්‍රතාව. එහෙනම් මේ ක්ෂේත්‍ර තීව්‍රතාව පිළිබඳව තමයි කියලා තියෙන්නේ. ඒකට අර ගුරුත්වාකර්ෂණ ත්වරණයේ සංකේතය පාවිච්චි කරන්නයි කියලා අපි දන්නවනේ. E සහ G සමාන හින්දා. එතකොට පෘථුවිය මගින් චන්ද්‍රයාගේ කේන්ද්‍රය ඇති කරන ක්ෂේත්‍ර තීව්‍රතාව තමයි මේ. එතලම තේරුම් ගන්න ඕනේ මේකට මේ චන්ද්‍රයාගේ ස්කන්ධේ බලපෑමක් නැහැ. දැන් චන්ද්‍රයා මෙතන හිටියත් නැතත් අපි කතා කරන්නේ මෙන්න මේ ලක්ෂයේ මෙයා විසින් බිහි කරන ක්ෂේත්‍ර තීව්‍රතාව. ඒ කියන්නේ මෙතන අපි කිලෝග්‍රෑම් එකක් තිබ්බොත් මෙයා විසින් ඒ කිලෝග්‍රෑම් එකට දාන බලය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මෙතන චන්ද්‍රයා ඉන්නවද නැද්ද කියන එක අදාළත්වයක් නැහැ. ඒතර අපි මෙතන කිලෝග්‍රෑම් එකක් තිබ්බහම මෙයා විසින් ඒ කිලෝග්‍රෑම් එකට දාන බලය අපිට ලියත හැකි නිව්ටන්ගේ සමීකරණයෙන් g වාරයක් me වැඩි කිරීම එතකොට 1. චන්ද්‍රයාගේ ස්කන්ධේ වැඩක් නැහැ. මොකද අපි කතා කරන්නේ පෘථුවිය විසින් මෙතන බිහි කරන ක්ෂේත්‍ර තීව්‍රතාව. ඒකට චන්ද්‍රයාගේ බලපෑමක් නැහැ. බෙදීම දුරේ වර්ගය. ගානේ අහලා තින්නේ දැන් ওই විදිහටම මේ චන්ද්‍රයා විසින් පෘථිවි කේන්ද්‍රය ඇති කරන ක්ෂේත්‍ර තීව්‍රතාව මොකක්ද අපි G කියලා ගමු ඕන. සංකේත ප්‍රශ්නයක් නෑ. දැන් චන්ද්‍රයා විසින් පෘථිවි කේන්ද්‍රය ඇති කරන ක්ෂේත්‍ර තීව්‍රතාව හොයනකොට පෘථිවිය වැඩක් නෑ. චන්ද්‍රයා විසින් මෙතන තියපු කිලෝග්‍රෑම් එකකට දාන බලය. චන්ද්‍රයා විසින්. ඔය චන්ද්‍රයා විසින් මෙතන ඇති කරන ක්ෂේත්‍ර තීව්‍රතාවනේ හොයන්නේ.
එතකොට චන්ද්‍රයා විසින් මෙතන තියපු කිලෝග්‍රෑම් එකක දාන බලය තමයි අපි ලියන්නේ. g වාරයක් mm වැඩි කිරීම 1 බෙදීම අපව මේ දුරනේ. දුරේ වර්ග. ඊළඟට වෙන මේ ප්‍රතිඵල දෙක බෙදපුවාම g බෙදීම g0 සමානයි කැපිටල් G කැපිලා යනවා R වර්ගය කැපිලා යනවා. මේක මේකෙන් බෙදුවේ. එතකොට mm බෙදීම me යනවා G සමාන වෙන්නේ mm බෙදීම me වාරයක් g0. හරි 18 වෙනි ගැටලුව x හා y නැමැති ග්‍රහලෝක දෙකක් තරුවක් වටා වාමාවර්තව වෘත්තාකාර පථවල ගමන් කරන්නේ රූපයේ දැක්වෙන පරිදිය. ඒවායේ කක්ෂවල අරයන් අතර අනුපාතය 4ට 1 වේ. කිසියම් මොහොතකදී මේගොල්ලන්ගේ සූර්යයා ග්‍රහලෝක දෙක මේ වගේ තාරකාවත් එක්ක ඒක රේඛීයව තිබුණලු. මේක y මේක x. දැන් මේ y ගමන් කරන වෘත්තය ආරය r නම් x ගමන් කරන වෘත්තය ආරය 4යි r කක්ෂය ආරය. එතන මේ කිසියම් මොහොතකදී තීච්ඡ විදිහ. ඊට පස්සේ කියනවා අවුරුදු 5කට පස්සේ x ගේ කෝණික විස්ථාපනයේ b රූපයේ දැක්වෙන පරිදි අංශක 90ක් නම්. එතන මේ අවුරුදු 5 අපිට නිකන් අර පෘථුවිය අවුරුදු 5ක් විදියට තමයි ගන්න වෙන්නේ. ඒක අදාළත්වයක් නැහැ ඔය අවුරුදු 5ක් කියන කතාව. දැන් කිසියම් මොහොතකදී දැන් මේ දෙන කැරකෙනවා මේ x කියන ග්‍රහ ලෝකයේ අර මෙතන තීච්ඡ x කියන ග්‍රහ ලෝකේ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා අංශක 90ක කෝණික විස්ථාපනයක් සිද්ධ කළා. ඒතර ඒ වෙනකොට මේ y කියන ග්‍රහ ලෝකය කොච්චර කෝණික විස්ථාපනයක් සිද්ධ කළාද කියලා අහන්නේ. ඒ කියන්නේ කොච්චර කෝණයක් කරකිලාද කියලා අහන්නේ. ළමයින් මතක ඇති අපි ඉගෙන ගත්තා මේ වගේ මේ තාරකාවක් වටා ගමන් කරන ග්‍රහ ලෝකයක් සම්බන්ධයෙන් t වර්ගයේ සමානුපාතිකයි r ඝනය කියන ප්‍රතිඵලය. මේක සම්මත සූත්‍රයක් නොවුනත් ඔය MCQ වලට එහෙම ඔයගලන්ට මතක තියාගන්න කියලා තියෙනවා. ඉතින් එතකොට දැන් x කියන කෙනාගේ ආවර්ත කාලේ. ඒතර එයා ගමන් කරන වෘත්තය ආරය 4යි r නේ. ඒතර y කියන කෙනාගේ ආවර්ත කාලේ r ඝනය. මේ දෙක බෙදුවොත් බලන්න. tx වර්ග බෙදීම ty වර්ගය සමානයි 4 ගණනේ ඉන්නේ 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. මේක වර්ගමූලය ගත්තාම tx බෙදීම ty 8යි. ඒක ළමයින්ට පේනවා මේගොල්ලන්ගේ මේ ආවර්ත කාල අතර සම්බන්ධය x ගේ y ගේ ආවර්ත කාල අතර සම්බන්ධය මේක. එතකොට අපිට පේනවා මේ y ගේ ආවර්ත කාලේ ty කියන එක x ගේ ආවර්ත කාලයෙන් 8න් එකයි. ඒ කියන්නේ y හයියෙන් කරගෙනවනේ. දැන් y ගේ ආවර්ත කාලය කියන්නේ ළමයි වටයක් කරගෙන ගත වන කාලේනේ. ඒතර y ගේ ආවර්ත කාලේ x ගේ ආවර්ත කාලයෙන් 8න් එකයි. එතකොට y කියන කෙනා හයියෙන් කරගෙනවා. ඉක්මනට කරගෙනවා. අර යට එක වටයක් යන එයා එක වටයක් කරනකොට මෙයා වට 8ක් යනවා. මෙයා එක වටයක් යනකොට මෙයා වට 8ක් යනවා. ඉතින් දැන් මෙයා අංශක 90ක් යනකොට අර ඒ වගේ 8 ගුණයක් යනවා. 90 වටක්. නවරකට 72 720යි. ඒකට මෙතනින් එකපාරින් තේරුම් ගන්න. ඉතින් මේ ඕකෙන් කෝණික ප්‍රවේග හදාගෙන දඟලන්න ඕනේ නැහැ. නිකන් මේක ගුණාත්මකව තේරුම් ගන්න. මොකද්ද මේක තේරුම? y කියන කෙනා එක වටයක් යනකොට ඒකට ගතවන කාලය x කියන කෙනාට වටයක් යන ගතවන කාලයෙන් 8න් එකයි. ඒ කියන්නේ x කියන කෙනා එක වටයක් යද්දි මෙයා වට 8ක් යනවානේ. මෙයාගේ ආවර්ත කාලය අඩුයිනේ නේ. y ගේ ආවර්ත කාලය අඩුයි. ඒ කියන්නේ y ට
වටයක් කරකෙන්න ගත වෙන්නේ අඩු කාලයක්. එතකොට x ගේ ආවර්ත කාලයෙන් 8න් එකයි. එතකොට y වටයක් කරකනකොට x යන්නේ වටයකින් 8න් එකයි. නැත්නම් ඒක අනිත් පැත්තට මොකක්ද අදහස? x කියන කෙනා වටයක් කරකිනකොට මෙයා වට 8ක් ගිහිල්ලා. ඒ කියන්නේ මෙයා 360ක් කරකිනකොට මෙයා 360 8ක් ගිහිල්ලා. එහෙමනම් මෙයා 90ක් කරකිනකොට අරය 90 8ක්. ඒ කියන්නේ එහෙනම් මේ වෙනකොට මෙයාගේ y ගේ කෝණික විස්ථාපනය අංශක 720යි. පළවෙනි කොටස සූර්යයා වටා පෘථිවිය ගමන් ගන්නා පතේ මධ්‍යන්තරය සහ බුධ ග්‍රහයාගේ මාර්ගය දීලා තියෙනවා. බුධ ග්‍රහයා සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගන්නා කාලය පෘථිවි අවුරුදු වලින් සොයන්න. මේ ගැටලුව විසඳන්න අපිට පුළුවන් t වර්ගයේ සමානුපාතිකයි r ඝනය සම්බන්ධය පාවිච්චි කරන්න. මේක මේ බහුවර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් ළමයිට මම කිව්වා මතක තියාගන්න කියලා. හදන ක්‍රමය උගන්වලා තියෙනවා. මෙතින්නේ ග්‍රහලෝකයට සූර්යයා වටේ වටයක් යන්න ගත වන කාලයේ වර්ගය. මෙතින්නේ ග්‍රහලෝකය සහ සූර්යයා අතර තියෙන මධ්‍යයන දුරේ ඝනය. මෙතන මේ පෘථුවිය සහ බුධ ග්‍රහය පිළිබඳව කියන්නේ. ඒතර අපි පෘථුවියට අදාළව මේ ප්‍රතිඵලය ලිව්වොත් T1 කියමු. බුධ ග්‍රහයට අදාළව ලිව්වොත් මේ තියෙන්නේ පෘථුවි අවුරුද්ද, මේ තියෙන බුධ ග්‍රහයක අවුරුද්ද. දැන් කිසියම් ග්‍රහ ලෝකයක අවුරුද්ද කියන්නේ ග්‍රහ ලෝකයට සූර්යයා වටේ වටයක් යන ගත වන කාලය. ඒතර අහලා තියෙන්නේ මේ බුධ ග්‍රහයාට සූර්යයා වටේ වටයක් යන ගත වන කාලය පෘථුවි අවුරුදු වලින් කොච්චරද? T2 බෙදීම T1 ගේ වර්ගය මේකෙන් බෙදුවා. මෙතන R2 බෙදීම R1 ගේ ඝනය. එතකොට T2 කියලා කියන්නේ R2 බෙදීම R1 ගේ 3 බෙදීම 2. මේක අර වර්ගය මේකට සමානලා මම දන්නවා මේ පැත්තේ වර්ගමූලයනේ. වර්ගමූලය කියන්නේ එතකොට මේ දර්ශකය දෙකෙන් බෙදෙන්න ඕනේ. දැන් මෙතන 1 තිබුණොත් මෙතන 1 බෙදීම 2. ඒ වගේ 3 තිබුණොත් මේක උක්ත කරනකොට 3 බෙදීම 2. දැන් එතන මෙතනින් T2 බෙදීම T1 මම මේ වැඩ කීපයක් එකපාර කළා. වාරයක් T1. දැන් අතරම අහන්නේ මේ වටිනාකම විතරයි. මොකද මේ තියෙන පෘථිවි අවුරුද්ද. පෘථිවියට සූර්යයා වටේ වටයක් යන ගත වන කාලය. එතකොට පෘථිවි අවුරුදු වලින් බුධ ග්‍රහයාගේ අවුරුද්ද කොච්චරද කියලා අහන්න. එතකොට මේක භාගය නම් එතකොට පෘථිවි අවුරුදු වලින් භාගයයි බුධ ග්‍රහයාගේ අවුරුද්ද. මෙන්න මේ වටිනාකම තමයි හොයන්න ඕනි කියන එක තේරුම් ගන්න. මේකට වටිනාකම ආදේශ කරන්න ඕනේ නැහැ. මේ තියෙන පෘථිවියේ අවුරුද්දනේ. පෘථිවි අවුරුදු වලින් බුධ ග්‍රහයාගේ අවුරුද්ද කොච්චරද කියලා අහලා තියෙනවා. දෙවෙනි කොටස බුධ ග්‍රහයාගේ කක්ෂීය වේගය පෘථිවියේ කක්ෂීය වේගයට දරන අනුපාතය සොයන්න. දෙතර අපිට ලේසි මෙහෙම ගන්න එක. දැන් වේගය සමානයි දුර බෙදීම කාලය. මම පෘථිවියට අදාළව ලියුවොත් පෘථිවියේ කක්ෂීය වේගය v1 පෘථිවිය සූර්යයා වටේ වටයක් යනකොට ගමන් කරන දුර 2πr1 මේ පෘථිවිය ගමන් කරන කක්ෂයාරය මේ තියෙන පෘථිවිය ආවර්ත කාලය. ඊට පස්සේ බුධ ග්‍රහය සම්බන්ධයෙන් ලිව්වොත් එයාගේ කක්ෂීය වේගය 2πr2 මේ තියෙන බුධ ග්‍රහයක් ගමන් කරන කක්ෂයාරය මේ තියෙන්නේ බුධ ග්‍රහයගේ ආවර්ත කාලය. සූර්යයා වටේ වටයක් යන ගත වන කාලය. තර අහලා තියෙන්නේ බුධ ග්‍රහයගේ කක්ෂීය වේගය පෘථිවියේ කක්ෂීය වේගයට දරන අනුපාතය. මේකට දරන අනුපාතය කියන්නේ v2 බෙදීම v1 අහලා තියෙනවා. එතකොට මේ දෙක බෙදනකොට මේකෙන් බෙදෙන්නේ 2π කැපිලා යනවා. R2 බෙදීම T2 මේකෙන් බෙදෙනකොට උඩ යට මාරු වෙලා වැඩි වෙනවා. T1 යට R1. T1 යට T2 වාරයක් R2 යට R1. මෙන්න මේ T1 බෙදීම T2 කියන අනුපාතය මෙතන අපි හදාගෙන තියෙනවානේ. මේක අනිත් පැත්තට ගන්න. T1 බෙදීම T2 කියලා කියන්නේ R1 බෙදීම R2 ඝනය බෙදීම 2. ඒ කියන්නේ දර්ශකයේ 3 බෙදීම 2. T1 බෙදීම T2 කියන්නේ R1 බෙදීම R2 ගේ 3 බෙදීම 2.
ඒක මෙතෙන්ට ආදේශ කරනවා. බලන්න මම බෙදපු ආකාරය හරියද කියලා. අපෙන් අහලා තිබුණේ V2 බෙදීම V1 නේ, මම මේකෙන් බෙදුවේ නේ. හරිනේ. එතකොට T1 බෙදීම T2 කියන්නේ අතනින් අපි හදා ගන්නවා R1 බෙදීම R2 ගේ 3 බෙදීම 2 වාරයක් මෙතන තියෙනවා R2 බෙදීම R1. මේ දාර්ශනික සුළු කරන්න තියෙන්නේ දැන් මෙතන තියෙනවා R වල 2න් 3, මෙතන තියෙනවා R1. R1 වල 2න් 3 R1. අර බෙදනකොට පාදයේ සමන් වල මෙතන දාර්ශනික අඩු කරත හැකිනේ. දැන් මේක 1.5යි මෙතන 1. ඒතර අඩු වුණාම භාගයනේ. ඒතර R1 වල භාගේ ඒ විදිහට මේ දෙන්න සුළු වුණාම මෙතන R2 වල 2න් 3යි මෙතන R2. එතකොට මේ දෙන්න සුළු වුණාම R2 වල භාගය. ඒතර R1 වල භාගේ බෙදීම R2 වල භාගය කියන්නේ R1 බෙදීම R2 වල වර්ගමූලය. R1 R2 ගානේ දීලා තියෙනවා. එතනින් අපිට අදාළ පිළිතුරු ලබා ගන්න පුළුවන්. චන්ද්‍රිකාවක් පෘථිවි පෘෂ්ඨයේ සිට H උසකින් පවතී. පෘථිවිය අරය R හා එහි මතුපිට ගුරුත්වාකර්ෂණය G ලෙසගෙන චන්ද්‍රිකාවේ වේගය හා ආවර්තකාලය සඳහා ප්‍රකාශ. මේකම විදිහේ ගැටලුවනේ. මේ දුර දීලා තියෙනවා H කියලා. පෘථිවියේ ස්කන්ධයෙන් චන්ද්‍රිකාවේ ස්කන්ධය සිම්පල් M. චන්ද්‍රිකාවේ වේගය v. අහලා තියෙන්නේ චන්ද්‍රිකාවේ වේගය හා ආවර්තකාලය සඳහා ප්‍රකාශන ගොඩනගා. දැන් අපි චන්ද්‍රිකාවට පෘථිවිය දෙසට F = m ලියන. F කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය, ඒක නිව්ටන්ගේ සමීකරණයෙන් ලියනවා. ඒතර කක්ෂය R වෙන්නේ R ධන H වල වර්ගය. කක්ෂය R ධන H ඒතර ඒක වර්ග. M v වර්ගයට R v වහනවනේ ගානේ. v වර්ගයට R. ඒතර R කියන්නේ R ධන H. කිසි විශේෂ දෙයක් නැහැ ගන්න. මේකේ මේ දීලා තියෙන්නේ පෘථිවිය අරය සහ මතුපිට ගුරුත්වාකර්ෂණ ත්වරණය. ඒතකොට අපි දන්නවා GM සඳහා අපිට GR වර්ගයේ ආදේශය දාන්න වෙනවා. එතකොට මෙතනම ආදේශ කළා GR වර්ගයේ. මේක එකක් කැපිලා යනවා. බෙදීම R ධන H. එයාවිලා V වර්ගය. එතකොට V කියන්නේ මේකේ වර්ගමූලය. GRH ඒ වගානේ දීලා තියෙනවනේ. මේක R වර්ගය අපිට එළියට අරන් ලියන්න පුළුවන්. වේගය හා ආවර්ත කාලය සඳහා ප්‍රකාශන. දැන් ආවර්ත කාලය දැන් ආයි මුල ඉඳන් F = මේ දාලා හදාගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් වේගය දන්න නිසා අපිට එතනින් ආවර්ත කාලය හදා ගන්නත් පුළුවන්. අර වේගය සමානයි දුර බෙදීම කාලය. මෙතන ආවර්ත කාලය කියන්නේ 2π මේ R කියන්නේ R ධන H. මේ මං හදන විදිහටම හදන්න ඕනේ බෙදීම V. තර V වලට අපි හදාගත්ත මේක අර R වර්ගයේ එළියට ගන්න. ඒ V වලට හදාගත්ත ප්‍රකාශනය මෙතෙන් ආදේශ කළා T වලට අපිට ආගයක් හදා ගන්න පුළුවන්. මේ වැතර මම පන්තියේ සාකච්ඡා කරන්න අවශ්‍ය ගණනුත් නෙමෙයි. සමකයේදී වස්තුවක දුනතරාදි පාඨාංකය ද්‍රවවලදී එහි අගයට වඩා 10%කින් වෙනස් වේ නම් ග්‍රහලොවෙහි භ්‍රමණ කාලාවර්තය පැය 24ක් ලෙස සලකා එහි මධ්‍යන ඝනත්වය සොයන්න. දගේ සතිය අපි පන්තියේ 24 වෙනි ගානේදී මේ ආකාරයේ ගානක් හදන ආකාරය කතා කළා. අර ද්‍රවවලට ඉහළින් තියලා බර කිරණ අවස්ථාවකදී සමකයට ඉහළින් තියලා බර කිරණ අවස්ථාවකදී ඒ දෘශ්‍ය බරවල් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ ගිය සති මම පැහැදිලි කළා. ඇත්ත බර වෙනස් වෙන්නේ නැහැ. ඇත්ත බර mg. මෙතන ආතතිය අපි t1 කියලා ගත්තොත් මෙතන අපි දන්නවා තරාදි පාඨාංකය වෙන්නේ t1. ග්‍රහලෝකයේ තමන්ගේ අක්ෂය වටයක් කැරකෙනකොට මේ ද්‍රවවලට ඉහළින් තියලා තියෙන පද්ධතිය ළමයි දන්නවා කැරකෙන්නේ නැහැ. ඒතර මෙයාගේ බල සමතුලිතයි. යනවා t1 සමාන වෙනවා
කෙලින්ම mg. අද මෙතනදී අපි දන්නවා මේ වස්තුව ග්‍රහලෝකය කැරකෙන කෝණික ප්‍රවේගයෙන්ම ග්‍රහලෝකයේ අරයට සමාන වෘතයක ගමන් කරනවා. මේ ග්‍රහලෝකයේ මතු පිටනේ තියෙන්නේ. ග්‍රහලෝකයේ අරයට සමාන වෘතයක ග්‍රහලෝකයේ ගමන් කරන කෝණික ප්‍රවේගයෙන්ම මෙයා කැරකෙනවා. ඉතින් මෙයා වෘතයක යන නිසා කේන්ද්‍රයේ දෙසට සම්ප්‍රයුක්ත බලයක් හදා ගන්න ඕනි. ඒක නිසා mgට වඩා මෙතන ආතතිය අඩු වෙනවා. එතකොට දැන් මෙතනදී තරාති පාඨාංකය කියන්නේ අපි දන්නවා T2. හැබැයි දැන් T2 කියන එක mgට සමාන නැහැ. mgට වඩා T2 අඩුයි. ඒතර අපි සමකයේදී මේ ඔක්කොම කළා ගිය සතියේ. වස්තුවේ මේ පැත්තට F සමාන m දානවා. mg ඍණ T2 සමාන m r ඔමෙගා වර්ගය. එතකොට T2 කියන්නේ mg ඍණ mr ඔමෙගා වර්ගය. ගාන කියන්නේ මේ ග්‍රහලවක සමකයේදී වස්තුවක දුනුතරදී පාඨාංකයේ ද්‍රවවලදී එහි අගයට වඩා 10%කින් වෙනස් වෙනවා. ඉතින් අපි දන්නවා දැන් වෙනස් වීම කියන්නේ මේක අඩුයිනේ. ද්‍රවවලදී තරාති පාඨාංකය කෙලින්ම ඇත්ත බරට සමානයි. සමකයේදී තරාති පාඨාංකය ඇත්ත බරට වඩා මෙච්චර ප්‍රමාණයකින් අඩුයි. එතකොට ගාන කියන්නේ මේකයි අතර වෙනස 10%ක් කියලා. වෙනස කියලා කියන්නේ ඉතින් මේ වෙනස අපි දන්නවා අඩුවීමක්. එතකොට මෙයාගේ අගය කියන්නේ සමකයේදී දුනුතරදී පාඨාංකය මේකෙන් 10%කින් අඩුයි. එහෙනම් මේකෙන් 90ක් තමයි මෙයාගේ පාඨාංකයට සමාන වෙන්නේ. යනවා T2 සමානයි C න් 90යි T1. මේ තියෙන්නේ ද්‍රවවලදී පාඨාංකය ඒකට වඩා සමකයේදී පාඨාංකය 10%ක් අඩුයි. එතකොට ද්‍රවවලදී පාඨාංකයෙන් 90ක් තමයි සමකයේදී පාඨාංකය වෙන්නේ. ඉතින් T1 T2ට හදාගත්ත ප්‍රකාශන ආදේශ කරනවා. T2 කියලා කියන්නේ mg ඍණ mr ඔමෙගා වර්ගේ 190 කියන්නේ 0.9යි. T1 කියන්නේ mg. දැන් මේක මෙහාට අරගෙන මේක මෙහාට දැම්මහම mg වලින් 0.9 mg ගියහම 0.1යි m අකුරත් කැපිලා යනවනේ මෙතනදී. 0.1යි g සමානයි r ඔමෙගා වර්ග. දැන් මෙතනින් ළමයි දැන් අපෙන් අහලා තියෙන්නේ ග්‍රහලෝකයේ මධ්‍යන ඝනත්වය පිළිබඳ සූත්‍රය අපි ඉගෙන ගත්තා 3g බෙදීම 4යි 5gr මේකේ මූලය 3ig බෙදීම 4යි 5gr මේ දෙන ඝනත්වය පිළිබඳ සූත්‍රය. මේ ඝනත්වය හදාගන්න ළමයි දන්නවා මේ g බෙදීම r කියන අනුපාතය ඕනි. මේ g කියලා කියන්නේ ග්‍රහලෝකයේ මතු පිට ගුරුත්වජ ත්වරණය, r කියන්නේ ග්‍රහලෝකයේ අරය. තර g බෙදීම r කියන අගය අවශ්‍ය වෙනවා ඝනත්වය හදාගන්න. ඉතින් මෙතනින් අපිට g බෙදීම r කියන අගය හදාගත හැකියි. g බෙදීම r සමානයි ඔමෙගා වර්ග බෙදීම 0.1. ඒ කියන්නේ 10යි ඔමෙගා වර්ගනේ. g බෙදීම r කියන්නේ මෙතන 0.1 කියන්නේ 10න් එක. ඒතකොට 10යි ඔමෙගා වර්ග. ඒතකොට 10යි ඔමෙගාව හදා ගන්න පුළුවන් කාලාවර්තය දීලා තියෙනවා. ඒතර ඔමෙගා කියන්නේ 2π බෙදීම ආවර්ත කාලය. ඕන මේක අර ප්‍රකාශනයක් විදිහටම ගෙනහිල්ලා මෙතෙන්ට ආදේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංඛ්‍යාත්මක අගය හොයාගෙන ආදේශ කරන්නත් පුළුවන්. මම ප්‍රකාශනයක් විදිහට ලිව්වේ ඔමෙගා කියන්නේ 2π බෙදීම t. මේ t දීලා තියෙනවා පැය 24යි කියලා. ඒ කියන්නේ සමහර ග්‍රහලෝකයේ පෘථුවිය වෙන්න ඇති. ඉතින් පැය 24 තත්පර කරගන්න පුළුවන්. එතකොට මෙතනින් g බෙදීම මාර්ගයේ ඕන ළමයට සංඛ්‍යාත්මක වටිනාකමම හොයලා ඒක මෙතෙන්ට ආදේශ කරත හැකි. එතනින් ගණන්තය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රකාශනයක් විදිහට මේක මෙතෙන්ට ආදේශ කරලා ඊට පස්සේ සුළු කරලා අවසාන උත්තරේ හොයන්නත් පුළුවන්. ඉස්වෙනි ගැටලුව අරයාරු පෘථුවිය සියාක්ෂය වටා ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වේ. පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ ත්වරණය g ලෙස සලකා අක්ෂාංශ ලැම්ඩා වන පිහිටුමකදී සඵල ගුරුත්වාකර්ෂණ ත්වරණය වන g ඩෑෂ්
සඵල ගුරුත්වජ ත්වරණය කියන සංකල්පේ අපිට අලුත් එකක් නෙමෙයිනේ ළමයි. හැබැයි ඒක මෙතන මේ ගැටලුවට ටිකක් ආදේශ කරගන්න එක අභියෝගාත්මක වැඩක්. මේ જાති මේ විදිහේ ගානක් ඕගලන්ට හදන්න බැරි වුණා කියලා ගැටලුවක් නැහැ. මේ වගේ එකක් එහෙම විභාගයට අහන්නේ මම ක්‍රමයේ කියලා දෙන්න. අපිට අපි අර දන්න තැනකින් ඔක පටන් ගමු. දැන් මේ ළමයිට මතකනේ අපි ද්‍රවවලදී සහ සමකයේදී වස්තුවක දෘශ්‍ය බර පිළිබඳ කතාව ඉගෙන ගත්තනේ. මේ වගේ පද්ධතියක් අපි සැලකුවේ. මෙයාගේ බර මේ තරාති පාඨාංකයේනේ දෘශ්‍ය බර කියන්නේ. එතකොට ඒ තරාති පාඨාංකය තීරණය කරන්නේ අපි දන්නවා T ගේ. එතකොට මේ වස්තුව ළමයි දන්නවා මේ ග්‍රහ ලෝකයේ කැරකෙන කෝණික ප්‍රවේගයෙන්ම ඒ ග්‍රහ ලෝකයේ අරයට සමාන අරයක් තියෙන වෘතයක කැරකෙනවා. අපි මෙයාට F සමාන ma දැම්මේ. මේ ගාන හදනව නෙමෙයි, මේ ගාන හදන්න පාවිච්චි කරන්න යන තියරි එක කොහොමද මේ ගොඩනගන්නේ කියලා මම මේ කියන්න හදන්නේ. මම මෙයාට F සමාන ma දානවා. එතකොට mg ඍණ t සමාන m කේන්දරයේ පැත්තට ත්වරණය ආරෝමික වර්ගය. එතනින් එනවා t සමානයි mg ඍණ m ආරෝමික වර්ගය. අපිට මතක ඇති මේ සඵල ගුරුත්වජ ත්වරණය කියලා අපි ගන්නේ අර මේ දුනුතරාදි පාඨාංකය දැන් ඇත්තටම දුනුතරාදි පාඨාංකය අඩු වෙලානේ ඇත්ත බරට වඩා අඩු වෙලා. ඒතර ඇයි බර අඩු උනේ? අපි කියනවා අර මෙයාට දැනෙන ගුරුත්වජ ත්වරණය වෙනස් වුණා. ඒ කියන්නේ මේ අලුත් දුනුතරාදි පාඨාංකය අපි කිසියම් අලුත් ගුරුත්වජ ත්වරණයක් ඇසුරින් ප්‍රකාශ කරනවා. ඒකට තමයි සඵල ගුරුත්ව ත්වරණය කියන්නේ. එම් කැපිලා ගියාම මේකනේ ළමයි ඔය සඵල ගුරුත්ව ත්වරණය කියන අදහසනේ. ඕක අපිට මෙහෙම ගන්නත් පුළුවන් ඔය සාම්ප්‍රදායික විදිහ. ඕක මෙහෙම ගන්නත් පුළුවන්. මේ බලන්න දැන් දුනුතරාදි කතාව අයින් කරන්නකෝ. දැන් මෙතන වස්තුවක් තියෙනවා. දැන් මේ වස්තුවට බලපාන මෙයාට දැනෙන බල මොනවාද තියෙන්නේ? එකක් ගුරුත්වාකර්ෂණ බලය. අනිත් එක ළමයි කේන්ද්‍රාපසාරී බලය. මම මේ කතා කරන්නේ මොකද්ද? අර මෙයාට දැනෙන. දැන් මෙයා කියන්නේ කවුද? මේ වෘත්ත චලිතයේ යෙදෙන කෙනා. ඔයගොල්ලන්ට මතක ඇති වෘත්ත චලිතයේ යෙදෙන කෙනෙකුට දැනෙන්න තව බලයක් තියෙනවා. මේ එයාට විතරක් දැනෙන බලයක් කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය අපි ගන්න කේන්ද්‍ර අභිසාරී බලයට සමානයි කියලානේ. මොකද කේන්ද්‍ර අභිසාරී බලය කියන්නේ කේන්ද්‍රයේ පැත්තට තියෙන අර මේ ස්කන්ධය ත්වරණයෙන් වැඩි කළාම ලැබෙන බලය. ඒතකොට කේන්ද්‍රයේ පැත්තට තියෙන ස්කන්ධය m කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය ආරෝමික වර්ගය. ඒතර කේන්ද්‍ර අභිසාරී බලය ඔයගොල්ලෝ දන්නවා m ආරෝමික වර්ගය. ඒ හා සමාන බලයක් තමයි කේන්ද්‍ර අපසාරී බලය කියලා කියන්නේ. දැන් නිකන් හිතන්න මෙතන මේ පුද්ගලයෙක් ඉන්න කියලා. ඒතර මේ පුද්ගලයාට දැනෙන මූලික බල දෙක. ඔය බල දෙක අනුසාරයෙන් එයාට දැනෙන සංප්‍රයුක්ත බලයෙන් ජනනය කරන ත්වරණය තමයි සඵල ගුරුත්වජ ත්වරණය. ඒතර මෙයාට දැනෙන සඵල ගුරුත්වජ ත්වරණය g' කියන්නකෝ. කොහොම g' ගන්නෙ? දැන් සඵල ගුරුත්ව ත්වරණය මෙහාට තියෙන දෙයක් නේ අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඇත්ත ගුරුත්වජ ත්වරණයට වඩා වෙනස් වෙච්ච හැබැයි මේ පැත්තට තියෙන කිසියම් ගුරුත්වජ ත්වරණයක්. එයාට දැනෙනවා කියලා සලකන ගුරුත්වජ ත්වරණය. ඒතර මේ පැත්තට තියෙන ත්වරණයක් ගන්න මොකද්ද කරන්නේ? මේ පැත්තට තියෙන සංප්‍රයුක්ත බලය එයාගේ ස්කන්ධෙන් බෙදනවා. ත්‍රේම් කැපිලා ගියාම අර කලින් අදහසම එනවා. ඒක ළමයි අපිට ඔය සඵල ගුරුත්වජ ත්වරණය කියන එක ගන්න පුළුවන් එක විදිහක් තමයි මෙයාට දැනෙන සංප්‍රයුක්ත බලය ඒක නැත්නම් මෙයාට දැනෙන මේ ගුරුත්වාකර්ෂණ බලයයි අර කේන්ද්‍රාපසාරී බලයයි කියන මේ බල දෙකෙන් ජනනය කරන සංප්‍රයුක්තය ස්කන්ධෙන් බෙදනවා. සංප්‍රයුක්තය ස්කන්ධෙන් බෙදනවා. ඒ සංප්‍රයුක්තය ස්කන්ධෙන් බෙදලා එයාට දැනෙනවාය කියලා සලකන ත්වරණය අපි හොයාගන්නවා. මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ පුද්ගලයාට මේ පැත්තට දැනෙනවාය කියලා සලකන ත්වරණය. එතකොට ඒක අර එයාට දැනෙන සංප්‍රයුක්ත බලය ස්කන්ධයෙන් බෙදීමෙන් ගන්න පුළුවන්. සංප්‍රයුක්ත බලය ගන්නකොට ගුරුත්වාකර්ෂණ බලයට අමතරව කේන්ද්‍ර අපසාරී බලයත් ගන්නවා.
මම ගොඩක් ළමයිට දැන් මේ කේන්ද්‍ර අපසාරී බල සංකල්පය යොදාගෙන මේ ගාන හදන්න හිතෙන්නේ නැතුව ඇති. අද මේ ගාන හදන්න වෙන්නේ අපිට ඒ තර්කයේ පදනම් කරගෙන. ඒකයි මම කිව්වේ මේ සාමාන්‍ය මේ විදිහ ගානක් විභාගයට දෙන්නේ නැහැ. ඒක කලබල වෙන්න එපා. ගාන බැරි වුණා කියලා. වැඩේ වෙන්නේ මෙහෙමයි. මම ටිකක් විශාල කරලා ඇඳ රූපේ. දැන් මෙතනනේ ඔය කියන වස්තුව තියෙන්නේ. මෙන්න මේ කෝණය තමයි ලැම්ඩා කියලා දීලා තියෙන්නේ. ග්‍රහලෝකයේ අරය කැපිටල් R. මේ කෝණේ ලැම්ඩා. ළමයි එතකොට මෙයාට දැන් මෙයා ගමන් කරන්නේ මේ වගේ වෘත්තයකනේ. ග්‍රහලෝකයේ නෝමේක කියලා කෝණික ප්‍රවේගයකින් කරකිනවා. එතකොට මෙයා යන්නේ අපි දන්නවා මේ වගේ වෘත්තයක. මෙයා ගමන් කරන වෘත්තේ අරය අපි ගමු සිම්පල් R කියලා. මේ ටික. දැන් මොනවාද මෙයාට බලපාන බල තියෙන්නේ? එකක් ගුරුත්වාකර්ෂණ බලය. මයික FG කියලා ගන්න. හරි? අනිත් එක දැන් මගේ තර්කය තමයි මෙයාට දැනෙන බල සලකලා ඒ බලවල සංප්‍රයුක්තය ස්කන්ධෙන් බෙදනවා. අර කෙනෙකුට දැනෙන සංප්‍රයුක්ත බලය එයාගේ ස්කන්ධෙන් බෙදපුවාම එයාට දැනෙන ත්වරණය අපිට හොයන්න පුළුවන්. ඒක තමයි සඵල ගුරුත්ව ත්වරණය කියන එකේ අදහස. හරි? ඒතර මෙයාට දැනෙන එක බලයක් ගුරුත්වාකර්ෂණ බලය, අනිත් එක මෙයාට දැනෙන බලය කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය. ඒතර කේන්ද්‍ර අපසාරී බලය කේන්ද්‍රයෙන් භ්‍රමණ කේන්ද්‍රයෙන් ඉවතට තියෙන්නේ. හැබැයි කේන්ද්‍ර අපසාරී බලය කියන්නේ ළමයි දන්නවා ඒ වෘත්ත චලිතයේ යෙදෙන කෙනාට විතරක් දැනෙන එකක්. හරි? අපි සියුඩෝ ෆෝස් එකක් කියලා කියන්නේ ඒ විශේෂිත බලයක්. හරි? මම මේක FC කියලා දාන එක සංකේත ප්‍රශ්නයක් නෑ ඕන එකක් දාත හැකි. දැන් මගේ ටාගට් එක තමයි දැන් මෙයාට දැනෙන මේ බල දෙකේ සංප්‍රයුක්තය මෙයාගේ ස්කන්ධයෙන් අපි ස්කන්ධයේ සිම්පල් වෙච්ච කෙනෙක් මේ කතා කරන්නේ. එතකොට මෙයාගේ එයාට දැනෙන සංප්‍රයුක්ත බලය යාගේ ස්කන්ධයෙන් බෙදලා එයාට දැනෙන ගුරුත්වජ ත්වරණය හොයනවා. ඒ කියන්නේ එයාට දැනෙන ත්වරණයේ ගුරුත්වජ ත්වරණය කියන නම ඕනත් නැහැ. නිකන් ත්වරණය හොයනවා. එයාට දැනෙන සංප්‍රයුක්ත බලය එයාට එයාගේ ස්කන්ධයෙන් බෙදලා. ඉතින් මෙන්න මේ බල දෙකේ දැන් මේ බලය අපි වෙන වෙනම ලියාගමු. දැන් ගුරුත්වාකර්ෂණ බලය නිව්ටන්ගේ සමීකරණයට අනුව g වාරයක් mm මෙයාගේ ස්කන්ධය කැපිටල් M කියලා ගන්නකො. මේක සිම්පල් M. හරි? බෙදීම දුරේ වර්ගය. දුර කියන්නේ කැපිටල් R නේ. මේ ටිකත් කැපිටල් R නේ. හරි? ලෝකයේ ආරේ. එතන කේන්ද්‍ර අපසාරී බලය මොකක්ද? කේන්ද්‍ර අපසාරී බලය ළමයි කේන්ද්‍ර අභිසාරී බලයට සමානයි. කේන්ද්‍ර අභිසාරී බලය කියන්නේ කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය වැඩි කරන්න ඕනේ ස්කන්ධේ. එතන ස්කන්ධය M අර වෘත්තයේ කරගෙනකොට කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය R ඔමෙගා වර්ගය. හැබැයි එතන R කියන්නේ සිම්පල් R. ඒ සිම්පල් R කියන එක අපි දන්නවා. පස්සේ අපි ආදේශ කරමු. දැන් මෙතන බලන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයෙන්. දැන් මේක ලැම්ඩා නම් මේකත් ලැම්ඩානේ. ඒකාන්තර කෝණ වලින්. මේක කැපිටල් R නේ. එතන මේ සිම්පල් R කියන්නේ කැපිටල් R වාරයක් cos ලැම්ඩා. සිම්පල් R කියන්නේ කැපිටල් R වාරයක් cos ලැම්ඩා. right? මගේ කිසි ප්‍රශ්නයක් නැහැ මේක. අර දැන් මම ගාන දාපු නිසා මාත් ඇත්තටම ගාන වැඩි චෙක් කරන්නේ නැතුව ටියුට් එකට දාපු ගානක්. දැන් ගාන දාපු නිසා මම හදන ක්‍රමයක් ඔයගලන්ට කියලා දෙන්න ඕනි. මේක බැරි වුණාය කියලා කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. ඒතර සිම්පල් R කියන්නේ කැපිටල් R වාරයක් cos ලැම්ඩා. හරි? ඊපස්සේ අපි මෙතෙන් සිම්පල් R ට ඒක අවශ්‍ය තැනකදී ආදේශ කරමු. දැන් මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්ත බලය ස්කන්ධයෙන් බෙදලා තමයි මෙයාට දැනෙන ත්වරණය මම හොයාගන්නේ. දැන් මේ බල දෙකේ සංප්‍රයුක්තය මේ බලන්න දැන් දෛශික දෙකක සංප්‍රයුක්තය හොයනකොට දැන් මේක ලැම්ඩා නම් මෙන්න මේ කෝණෙත් ලැම්ඩා නේ. එතකොට මේ බල දෙක අතර කෝණය කීයද? මේක 180 රින් ලැම්ඩා. ඔයගලන්ට මතකද අර මේ P සහ Q කියලා දෛශික දෙකක් θ කෝණයක් ආනතව තියෙනකොට අපි සංප්‍රයුක්තය ලියන සූත්‍රය මොකද්ද? P වර්ගය ධන Q වර්ගය ධන 2pq cos θ ගේ මූලය.
ඔන්න මම ඒ සූත්‍රය පාවිච්චි කරනවා මේ බල දෙකේ සංප්‍රයුක්තය හොයන්න. පරිස්සමෙන්. ඒතර සංප්‍රයුක්තය මම F කියලා ගත්තා. එක්කෙනෙක් FG. ඒක ළමයි මෙයා. ඒතර මේකේ වර්ගය හරි. පරිස්සමෙන් හදන්න ඕනි ගානක් GMM බෙදීම R වර්ගේ මේකේ වර්ගය. අනිත් එක්කෙනා මෙයා. අපි ඕනනම් ඉස්සෙල්ලාම මේ පොඩ මේ සංකේත වලින්ම ගිහිල්ලා බලමු මේ. එක්කෙනෙක් FG. එයාගේ වර්ගය. අනිත් එක්කෙනා FC. එයාගේ වර්ගය. දෙගුණයක්. ඒතර FG FC ළමයි දන්නා මේ θ කියන්නේ මොකද්ද? ඒ PQ දෛශික දෙක අතර කෝණය. ඉතින් මොකද්ද මේ බල දෙක අතර කෝණය? 180 ඍණ ලැම්ඩා. එතකොට cos 180 ඍණ ලැම්ඩා. ළමයි මතකද මේ cos 180 ඍණ ලැම්ඩා කියන්නේ මේක මහා කෝණයක්නේ. ඍණ cos ලැම්ඩා. ඔවත් අපි ඉගෙන ගන්න තියෙනවා මීට කලින්. හරි? මේකේ වර්ගමූලය. එතකොට F සමානයි ඔන්න දැන් මම ආදේශ කරනවා. හරි? FG කිව්වේ මේක. GMM බෙදීම R වර්ගයේ වර්ගේ. FC කිව්වේ මේක M R ඔමෙගා වර්ගේ ඒකේ වර්ගේ. මෙතන ඍණ ලකුණක් කියනවා. ඒතර මෙතන ඍණ වෙනවා. ඍණ 2යි. FG කිව්වේ GMM බෙදීම R වර්ගේ. FC කිව්වේ M R ඔමෙගා වර්ගේ වාරයක් cos ලැම්ඩා. මම ඍණ ලකුණ මෙතෙන්ට අරන් තියෙන්නේ. හරි. මේ සෙට් එකේම ළමයි වර්ගමූලය. මේ සෙට් එකේම වර්ගමූලය. ඊළඟට මේකේ මොන සිම්පල් R වෙනුවට මම අර කැපිටල් R cos alpha කියන එක cos alpha නෙමෙයි cos lambda මෙතනනේ. R cos lambda කියන එක ආදේශ කළා කියලා හිතන්නකෝ. එතන මෙතනින් එනවා G MM බෙදීම R වර්ගේ මේකේ වර්ගේ M සිම්පල් R කියන්නේ කැපිටල් R cos lambda වාරයක් ඔමෙගා වර්ගේ මේකේ වර්ගේ ඍණ ලොකු ප්‍රකාශනයක් තිබුණාට බය වෙන්න එපා. හරි. GMM බෙදීම දෙගුණයක් GMM බෙදීම R වර්ගේ ඊළඟට M සිම්පල් R කියන්නේ කැපිටල් R cos lambda ඔමෙගා වර්ගේ වාරයක් ආයි cos lambda. මේ සෙට් එකේම ළමයි වර්ගමූලය. ඔයාලට පේනවා ඇති මෙතන m වර්ගයක් තියෙනවා. සිම්පල් m වර්ගයක්. මෙතනත් m වර්ගයක් තියෙනවා. හරි? මෙතනත් m වර්ගයක් තියෙනවා. ඔය m වර්ගයේ සෙට් එක මම එළියට ගන්නවා වර්ගමූලයෙන් m කියලා. දැන් මම මෙහෙන් ලියන්නම් බලන්න. f සමානයි ඔන්න m එළියට ගත්තා. දැන් මෙතනින් ඉතුරු වෙන්නේ gm බෙදීම r වර්ගේ වර්ගේ. GM බෙදීම මේ බලන්න ඒකටත් අපි ආදේශ කරමුද කෙලින්ම මොකද්ද GM බෙදීම R වර්ගය කියන්නේ මතකද අර GM සමානයි GR වර්ගය ආදේශය අපි අර GM බෙදීම R වර්ගය කියන්නේ තමයි G කියන්නේ මේ මතු පිට ගුරුත්වජ ත්වරණයනේ එහෙනම් දැන් මෙතනින් අර සිම්පල් M එළියට අරන් තියෙන්නේ එතකොට ඉතුරු වෙන්නේ GM බෙදීම R වර්ගය ඒ කියන්නේ මේ ගුරුත්වජ ත්වරණය G ඒතර G ගේ වර්ගය තියෙන්නේ G ගේ වර්ගය තියෙන්නේ ඊළඟ මෙතන m වර්ගය එළියට ගත්තා. එතකොට r ඔමෙගා වර්ගේ cos lambda නේ. cos lambda ඒකේ වර්ගේ r ඔමෙගා වර්ගේ cos lambda ඒකේ වර්ගේ ඊළඟ ඍණ මේකද ළමයි අර m වර්ග කැලල මම එළියට අරන් තියෙන. එතකොට දෙගුණයක් gm බෙදීම r වර්ග කියන්නේ ගුරුත්වත්වරණ g පෘථුවිය මතු පිට. එතකොට 2යි සිම්පල් g 2යි සිම්පල් g ඊළඟ මෙතන m වර්ගය අරන් තියෙන එළියට r ඔමෙගා වර්ගේ cos lambda එතකොට cos වර්ගය lambda නේ. එතකොට r ඔමෙගා වර්ගේ cos වර්ගය lambda. උත්තරෙත් ළමයිට පේනවා cos වර්ගය lambda කැලලක් තියෙනවා නේ.
හරිනේ. එතකොට සෑහෙන සුළු වුණා මේක. ඊළඟට මේ තව පොඩි කැල්ලයි තියෙන්නේ. මොකද මම මේ හොයාගත්තේ? අර මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තය කියන්නේ අර මෙයාට දැනෙනවා කියලා සලකන සංප්‍රයුක්ත බලය. ඒ සංප්‍රයුක්ත බලය ස්කන්ධයෙන් බෙදපුවාම තමයි එයාට දැනෙන ත්වරණය ලැබෙන්නේ. මම එයාට දැනෙන ත්වරණය ලියනවා. හරි? එතකොට සඵල ගුරුත්ව ත්වරණය. F බෙදීම m අර සංප්‍රයුක්ත බලය ස්කන්ධේ. ඉතින් අර F බෙදීම m කියන එක මෙතනින් මට ලැබෙනවනේ ළමයි. මොකද එන්නේ? g වර්ගය ධන r ඔමෙගා වර්ගේ cos ලැම්ඩා මේකේ වර්ගේ පොඩක්වත් මේ ගාන ගන්න මේ වද වෙන්න එපා. හරි? 2g r ඔමෙගා වර්ගේ cos වර්ගේ ලැම්ඩා. ඔය සෙට් එකේ වර්ගමූලය. ඊළඟට මෙතන තියෙනවා මේ r ඔමෙගා වර්ගේ වර්ගයක්. මේක ළමයි ඊටාම කුඩයි. හරි? r ඔමෙගා වර්ගේ වර්ගය මේ අපි පෘථුවිය ගැනනේ ගන්න හදන්නේ. දැන් මම මේක ඊටාම කුඩයි කිව්වට ඕගොල්ලෝ පිළිගන්න ඕනේ මේ බලන්න. r ඔමෙගා වර්ගේ. r ඔමෙගා කියන්නේ 2π බෙදීම ආවර්ත කාලය. r කියන්නේ කිලෝමීටර් 6400යි. මීටර් කළා. 2යි 5 අපි දන්නවා මේ පෘථුවියට තමන්ගේ අක්ෂය වටයක් කරගෙන ගත වන කාලය දවසයි කියන්නේ තත්පර 86400යි. ඕකේ වර්ගේ. මේක සුළු කළොත් එන්නේ ළමයි 0.04යි. සෑහෙන පොඩි අගයක් මේ ඒක තව cos ලැම්ඩාකින්. ඔක දන්නවා cos ලැම්ඩා එකට වඩා අඩුයි. ඒතර ඒකෙනුත් වැඩි වෙලා ඊළඟට ඕක ඒක තවත් පුංචි වෙලා මේක තව වර්ගත් වෙනවා. එතකොට මේ r ඔමෙගා වර්ගය කියන පදය බෙහෙවින් කුඩයි. ඒක තව cos ලැම්ඩාකිනුත් වැඩි වෙලා ඊළඟට ආයි වර්ගත් වෙනවා. ඉතින් ඔය දශම ගානක් වර්ග වෙනකොට ගොඩක් අඩු වෙනවනේ නේ. ඒ නිසා මේ කැලල නොසලකා හරිනවා. මේ කැලල නොසලකා හරිනවා. මේ සුළු කිරීම ඉන්නේ නැහැ විභාගෙට. හරි බය වෙන්න එපා. ඒතර මෙතනින් එනවා g dash සමානයි g වර්ගයේ මේ කැලල අපි අතහැරියා ඍණ 2යි gr ඔමෙගා වර්ගේ cos වර්ගේ ලැම්ඩා මේ සෙට් එකේ වර්ගමූලය. මේක ළමයි මේ බලන්න මෙතන මම g නේ තියෙන g වර්ගය කළා එක g එකකින් බෙදලා g වර්ගය එළියට ගන්නවා. ඒතර එනවා මොකද්ද? g dash g වර්ගේ වර්ගමූලයෙන් එළියට ගත්තම g. එතන මොනවද මෙතන ඉතුරු වෙන්නේ? 1 ඍණ මේ g වර්ගය එළියට ගත්තනේ. එතකොට 2යි r ඔමෙගා වර්ගේ cos වර්ගේ ලැම්ඩා බෙදීම g මේ සෙට් එකේ වර්ගමූලය. මේ බලන්න අර කලින් මම r ඔමෙගා වර්ගේ පොඩි කියලා කිව්වනේ නේ. ඒක අර තවත් පොඩි කැලලකින් වැඩි වෙලා ආයි 10 නුත් බෙදෙනවා. එතන මම තේරුම් ගන්න එකට සාපේක්ෂව මේ ගාන හරි පොඩි. එකට සාපේක්ෂව මේ ගාන හරි පොඩි. ඔයගලන්ට මතකද අපි ඔය මේ සුළු කිරීම ඉගෙන ගත්තේ අර සරල අවලම්බයක ආවර්ත කාලයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන සමීකරණේ. මතකද මෙන්න මේ වර්ගමූල කැලල හොයනකොට මේ වගේ අවස්ථාවකදී අර එකට සාපේක්ෂව මේ පදය කුඩා වුණාම ඕක ලියන්න පුළුවන් කියලා අපි ඉගෙන ගන්නේ 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2 කියලා ආසන්න වශයෙන්. අන්නේ සුළු කිරීම මම දැන් දාන්නේ. හරි. ඒතර මේ කියලා දීපු දේවල්. එයිද මේ ඔක්කොම සම්බන්ධ කරලා එහෙම ඔය කොහොමත් ළමයි මේ කේන්ද්‍ර අපසාරී බල කතාව දාලා එහෙම ඔයගලන්ට ගානක් හදන්න කියන්නේ. මම ගොනේ මම වැඩි හොයන්නේ බලන්න නැතුව ටියුට් එකට ගාන දැම්මේ. දාපු නිසා ඉතින් මේ හදලා පෙන්නනවා. හරි. මේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ කෑල්ල හරි පොඩි නිසා අර වර්ගමූල හොයන පාර්ට් එකේදී මේ සුළු කිරීම. මේක වෙනුවට ඒකෙන් භාගයක් ලියනවා. ඉතින් මේකෙන් භාගයක් ලියනකොට ළමයි මේ දෙකේ ඉලක්කම අයින් වෙනවානේ. දෙකේ ඉලක්කම අයින් වෙනවා. ඒතර එනවා g වාරයක්. ඔන්න දැන් මේක වෙනුවට ලියනවා 1 ඍණ r ඔමෙගා වර්ගේ cos වර්ගේ ලැම්ඩා බෙදීම g. මේක වරහන් ඉවත් කරන්න. මොකද එන්නේ? මම මෙතන ලියන්නම් g dash සමානයි g ඍණ මේකයි මේක වෙනකොට g අකුර අයින් වෙනවානේ. r ඔමෙගා වර්ගේ cos වර්ගේ ලැම්ඩා.
මේක මේ විද්‍යාවේ තියෙන ජනප්‍රිය ප්‍රතිඵලයක්. ඒකයි මම ගානක් හැටියට දැම්මේ. ඒ ගාන හදනකොට මෙච්චර සුළු කරන්න වෙයිද කියන එක මම ඇත්තටම චෙක් කරන්නේ නැතුව තමයි දැම්මේ. හරි? මේකනේ උපකරණ තියෙන්නේ නේ. G dash සමානයි G ඍණ R ඔමේගා වර්ගේ cos වර්ගේ ලැම්ඩා බව පෙන්වන්න. ඒ පොඩ්ඩක්වත් මේ ගාන ගැන වද වෙන්න ඕනේ නැහැ. මේක අමතක කරලා දාන්න. මම ටියුට් එකට දාපු නිසායි ඔය සුළු කරන ක්‍රමේ හදලා පෙන්වුවේ. පෘථිවිය හා චන්ද්‍රය අතර දුර දීලා තියෙනවා පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් 81 ගුණයකින්. මේ දෙන්න අතර දුර දීලා තියෙනවා මම සංකේත වලින් හදන්නම්. D කියන්නකෝ. සංකේත ප්‍රශ්නයක් නෑ ඕන එකක් දතේ. මෙයාගේ ස්කන්ධය වගේ මෙයාගේ ස්කන්ධය 81 ගුණයක්. චන්ද්‍රයාගේ ස්කන්ධය වගේ පෘථිවියේ ස්කන්ධය 81 ගුණයක් කියලා කියනවා. පෘථිවියේ සිට චන්ද්‍රය වෙත ගමන් කරන රොකටයක් චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලයට ලක් වී නිදහසේ චන්ද්‍රයා මත වැටීමට පටන් ගන්නේ පෘථිවි කේන්ද්‍රයේ සිට කොපමණ දුරකද? අද රොකට් එකක් යනවා පෘථිවිය ඉඳලා චන්ද්‍රය දෙසට. ඉතින් ළමයි තේරුම් ගන්න මේ රොකට් එකක් යන්නේ ඇත්තටම මේ අපි අඳින විදිහේ සරල රේඛීය පතයක නෙමෙයි. මොකද රොකට් එක එනකන් චන්ද්‍රයා මෙතන නතර වෙලා ඉන්නේ නැහැ නේ මෙයා කැරකෙනවා. හරි. ඉතින් මේක ගැටලුවක් නේ ගැටලුවේදී අපි හිතනවා මෙහෙම සරල රේඛීය පතයක යනවා. හරිද දැන් පෘථුවියේ ඉඳලා චන්ද්‍රය දෙසට එහෙම රොකට් එකක් යවන්න දැන් එක රොකට් එකක් හදලා පෘථිවි පෘෂ්ඨය උඩ තිබ්බා කියලා රොකට් එක ඉබේම චන්ද්‍රය පැත්තට ඇදිලා යන්නේ නැහැ නේ. ඒතර ඇදිලා යන්නේ නැත්නම් ඔයගොල්ලෝ දන්නවා මේ රොකට් එක මත පෘථුවියෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය චන්ද්‍රයාගෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයට වඩා ගොඩාක් වැඩි. මොකද පෘථුවියේ ස්කන්ධෙත් වැඩි මෙයා පෘථුවියට ළඟිනුත් ඉන්නේ. චන්ද්‍රයාගේ ස්කන්ධෙත් අඩුයි චන්ද්‍රයාට ගොඩාක් දුරින් මෙයා ඉන්නේ. ඒ නිසා තමයි අපි දන්නවා අර ආරම්භයේදී ඉන්ධන දහනය කළා අතිරේක බලයක් උපදවගෙන මෙයාට යන්න වෙන්නේ. හැබැයි රොකට් එක ටික ටික චන්ද්‍රයට කිට්ටු වෙනකොට අර පෘථුවියේ ඉඳලා ඈතට යන නිසා පෘථුවියෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා චන්ද්‍රයාගෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනවා. ඒ ළමයිට තේරෙනවා කිසියම් ස්ථානයකදී ටිකක් චන්ද්‍රයට කිට්ටු තැනක් නේ. කිසියම් ස්ථානයකදී හරියටම මේ බල දෙක සමාන වෙනවා. මොන බල දෙකද? අර රොකට් එක මත පෘථුවියෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයයි රොකට් එක මත චන්ද්‍රයාගෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයයි සමාන වෙනවා. දෙතර මෙතෙන්ට එනකම් කොහොම හරි එන්න ඕනේ. දැන් මෙතෙන්ට එනකම්ම ළමයි තේරුම් ගන්න අර අතිරේක බලයක් යාට සපය ගන්න වෙනවා. හැබැයි බල දෙක සමාන වෙන පිහිටුමට ඇවිල්ලා නිකන් හිතන්න එන්ජින් ක්‍රියා විරහිත කළා කියලා. දැන් මෙතෙන් එනකොට වේගයක් තියෙන්නේ. ඒතර අපි ඔන්න මෙතනදී එන්ජින් ක්‍රියා විරහිත කරනවා. ඒතර එන්ජින් ක්‍රියා විරහිත කරනවා දැන් එක දශමයක් හරි මෙතනින් මෙයා එයාගේ වේගය නිසා ඉස්සරහට ආපු ගමන් ළමයට තේනවා චන්ද්‍රයාගෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණය දැන් වැඩි. ඒතර මේක රොකට් එක චන්ද්‍රයා මතට නිදහසේ වැටෙනවා. චන්ද්‍රයා මතට නිදහසේ වැටෙනවා. ඒතර ගානේ අහන්නේ අන්න ඒ වැඩේ වෙන්නේ එහෙම වැටෙන්න පටන් ගන්නෙ පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා කොච්චර දුරකදීද? ඉතින් මම හිතුවා ආර දුරකදී කියලා. ඉතින් සරල ගැටලුවක් මේ බල දෙක සමාන වෙන තැන හොයන්න තිබුණේ. හරි. මොකද ළමයි තේරුම් ගන්න මේ බල දෙක සමාන වෙන ස්ථානයෙන් පස්සේ තමයි රොකට් එක චන්ද්‍රයා මතට නිදහසේ වැටෙන්නේ. මොකද දැන් එන්ජින් ක්‍රියා විරහිත කළත් මේක නිකම්ම චන්ද්‍රයාගේ පැත්තට ඇද ගන්නවා. එතකොට ඔයගලන් තේරෙනවා ප්‍රායෝගිකව රොකට් එකක් යවනකොට මේ වගේ විදුම හදට යවනවා කියලා නේ. ඊළඟ ඔය ගුරුත්වාකර්ෂණ බල මේ සමාන වෙන තැන පැන්නට පස්සේ එතකොට දැන් මේක මේ පැත්තට ඇදිලා යනවා කියන එක තේරුම් ගන්න. එතකොට ඒක නිකම් ඇදිලා යන්න දුන්නොත් එහෙම ගිහිල්ලා මේකේ වැදිලා විනාශ වෙනවා. ඒක නිසා එතකොට අර චන්ද්‍රයා මත පිටට රොකට් එක ගොඩ බානකොට ආපහු මෙහෙම මේ ප්‍රතිවිරුද්ධ පැත්තට බලයක් හදාගෙන හිමින් හිමින් ඒ බලය අඩු කරලා තමයි පල්ලෙහාට ගියේ. මොකද ගුරුත්වාකර්ෂණය මේක ඇදලා ගන්නවනේ. කොහොමද මෙතන ගානේ අහන්නේ පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා කොච්චර දුරක් ගියාට පස්සේද රොකට් එක චන්ද්‍රයා මතට නිදහසේ වැටෙන්න පටන් ගන්නෙ. ඉතින් පටන් ගන්නෙ මේ බල දෙක සමාන වෙන තැනද. ඒතර අපි හිතමු රොකට් එකේ ස්කන්ධය m' කියලා. ඉතින් මේ බල දෙක සමාන කරන්නේ එච්චරයි. F1 = F2. ඒතර F1 කිව්වේ රොකට් එක මත පෘථිවියෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. ඒක අපි ලියනවා නිව්ටන්ගේ සමීකරණයෙන් g වාරයක්.
81 m වැඩි කිරීම m dash බෙදීම දුරේ වර්ගය. F2 කිව්වේ රොකට් එක මත චන්ද්‍රයාගෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. ඒකත් තියෙනවා නිව්ටන්ගේ සමීකරණයෙන් g වාරයක් m වැඩි කිරීම m dash m කිව්වේ චන්ද්‍රයාගේ ස්කන්ධය m dash කිව්වේ රොකට් එකේ ස්කන්ධය. දුර වෙන්නේ d ඍණ r වල වර්ගනේ. ඒතර g mm මේ වයින් වෙනවා. එලා මෙතන මේවා වර්ග කරන්නේ අපි වර්ගමූලය ගන්න ඕනේ 81 දීලා තියෙන. එතකොට හොඳ වර්ගමූලයක් කියන විදිහටනේ. හරස් ගුණ කරන අතරම අපි වර්ගමූලය ගන්නවා 81 වර්ගමූලය 9යි. d ඍණ r වල වර්ගයේ වර්ගමූලය d ඍණ r r වර්ගයේ වර්ගමූලය r. ඒතර 9යි d ඍණ 9යි r. 9යි r මෙහාට ගත්තම 10යි r. ඒතර r කියන්නේ 10යි r සමානයි 9යි d. 10න් 9යි d. මේ d කියලා මම ගත්තේ පෘථිවිය සහ චන්ද්‍රය අතර දුර එක දීලා තියෙනවා ගන්න. ඒතර ඒකෙන් 10න් 9ක් තමයි පිළිතුර වෙන්නේ. x නම් උපග්‍රහය කියන්නේ චාන්ද්‍රිකාවක් පෘථිවිය වටා ආරු වෘත්ත කක්ෂයක ගමන් කරයි. එම ස්කන්ධයෙන් තු y එකම ස්කන්ධයෙන් තු y නම් උපග්‍රහයක අර 4 r වන වෘත්ත කක්ෂයක පෘථිවිය වටා ගමන් කරයි. කෙනෙක් ගමන් කරන අක්ෂරය දීලා තියෙනවා r කියලා. අනිත් එකන ගමන් කරන අක්ෂරය 4r කියලා දීලා තියෙනවා. මෙතනගේ ස්කන්ධ සමානයි. x හි වේගය y හි වේගය මෙන් දෙගුණයක් බවද. ඒවත් විශේෂ දෙයක් නැහැ. දැන් අපි සාධාරණ වශයෙන් කෙනෙක් සම්බන්ධයෙන් කේන්ද්‍රයේ පැත්තට x සමානයි මේ දැම්මහම g වාරයක් mm බෙදීම r වර්ගේ m v වර්ගයට r. අපි දන්නවා v සමානයි dm බෙදීම r වල මූලය. දෙන්න එකම ග්‍රහලෝකයේ වටේ යන නිසා m නියතයි g කොහොමත් නියතයි. ඉතින් කක්ෂයාරය මෙයාගේ 4 ගුණයක් නිසා එයාගේ වේගය කක්ෂීය වේගය මෙයාගේ වේගයෙන් භාගයයි. ඒතර මෙයාගේ වේගයෙන් මෙයාගේ වේගය භාගයයි. එහෙම නැත්නම් මෙයාගේ වේගය භාගය මෙයාගේ වේගය දෙගුණයි. x හි චාලක ශක්තිය y හි චාලක ශක්තියට වඩා විශාල බව. ඉතින් මේ x කියන කෙනා මේ y කියන කෙනා එතකොට මෙයාගේ වේගය වැඩිනේ. වේගය වැඩි නිසා ස්කන්ධ සමානයි. එතකොට මෙයාගේ චාලක ශක්තිය වැඩි. චාලක ශක්තිය භාගයෙන් v වර්ගේ ස්කන්ධ සමානයි. වේගය වැඩි කෙනාගේ චාලක ශක්තිය වැඩි. එතකොට x ගේ චාලක ශක්තිය y ගේ චාලක ශක්තියට වඩා වැඩි. x හි විභව ශක්තිය y හි විභව ශක්තියට වඩා අඩු බව. පොටෙන්ෂල් එනර්ජි එක විභව ශක්තිය අපි දන්නවා ඍණ g mm බෙදීම r. ඉතින් මේගොල්ලන්ගේ ස්කන්ධ සමාන නිසාත් ග්‍රහලෝකයේ ස්කන්ධ එකම නිසාත් මේ පදේ නියතයි. අපිට වෙනවා මේ අඩු අරයක් තියෙන කක්ෂයක ගමන් කරන කෙනාගේ මේකේ විශාලත්වය වැඩි. r අඩු වෙනකොට මේකේ විශාලත්වය වැඩි. හැබැයි ඍණ ගානක් තියෙන. ඒතකොට ඍණ ගානක විශාලත්වය වැඩි වෙනවා කියන්නේ වටිනාකම අඩුවීමක්. ඒක නිසා අඩු අරයක් සහිත කක්ෂය කියන්නේ x නේ. එයාගේ විභව ශක්තිය අඩුයි. වැඩි යාන්ත්‍රික ශක්තියක් ඇත්තේ x-ටද නැතහොත් y-ටද? කක්ෂගත චන්ද්‍රිකාවක මුළු යාන්ත්‍රික ශක්තිය ඍණ g mm බෙදීම 2r. මේකත් මම කියවා සම්මත සූත්‍රයක් නෙමෙයි. මේක නම් මේ මතක තියෙන එක වඩා හොඳයි. මොකද බහුවර්ණ ප්‍රශ්නවලදී සමහර විට වේගෙන් තර්ක කරන්න පුළුවන් මේක මතක නම්. කක්ෂගත චන්ද්‍රිකාවක මුළු යාන්ත්‍රික ශක්තිය අපි ගිය සතියේ ඉගෙන ගත්තා ඍණ g mm බෙදීම 2r. ඒතර අපිට වෙනවා කක්ෂයාරය අඩු කෙනාගේ මුළු යාන්ත්‍රික ශක්තිය අඩුයි. කක්ෂයාරය අඩු කෙනාගේ මේකේ වටිනාකම නැත්නම් මේ විශාලත්වය වැඩි වෙනවා. හැබැයි ඍණාගයක් තියෙනවා. ඍණාගයක් වැඩි වෙනවා කියන්නේ යාගේ ශක්තිය අඩුයි කියන එක. රහලා තිබුණේ වැඩි යාන්ත්‍රික ශක්තියක් තියෙන x-ටද නැතහොත් y-ටද? එහෙනම් y-ට තමයි වැඩි යාන්ත්‍රික ශක්තියක් තියෙන්නේ. මොකද එයාගේ තමයි කක්ෂයාරය වැඩි. කක්ෂයාරය වැඩි කෙනාගේ තමයි යාන්ත්‍රික ශක්තිය වැඩි. y-ට තමයි වැඩි යාන්ත්‍රික ශක්තියක් තියෙන්නේ.
පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 500ක උසකදී ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක් වූ උපග්‍රහයක කක්ෂගත කෙරේ. එම උසට ළඟා වන විට එහි සිරස් ප්‍රවේගය 2000ක් නම් උපග්‍රහයක් කෙලින්ම එම කක්ෂයට ඇතුළු කිරීමට අවශ්‍ය ආවේගයේ විශාලත්වය හා දිශාව සොයන්න. දැන් මුලින්ම අපි බලන්න ඕනි චන්ද්‍රිකාව ඒ අදාළ කක්ෂයේ පිහිටෙව්වට පස්සේ එයාට පැවතිය යුතු වේගය මොකක්ද? මෙයාගේ ස්කන්ධයෙන් කක්ෂය හරය සාමාන්‍යයෙන් පාවිච්චි කරන සංකේත ටික. මෙයාට ඉස්සමනේ මේ දැම්මහම g වාරයක් m බෙදීම r වර්ගේ m v වර්ගයට r. v කියන්නේ gm බෙදීම r වල මූලය. පෘථිවියේ ස්කන්ධය දීලා නැහැ. ඒක නිසා gm වෙනුවට gr වර්ගය ආදේශය දාන්න වෙනවා. බෙදීම r මේකේ මූලය r වර්ගය එළියට ගන්න පුළුවන්. දැන් මෙතෙන්ට අගයන් ආදේශ කළා මේ ඔය කියන කක්ෂයේ චන්ද්‍රිකාව පිහිටෙව්වට පස්සේ එයාගේ කක්ෂීය වේගය කීයද කියලා අපිට ගණනය කරන්න පුළුවන්. පෘථිවි ආරය දීලා තියෙනවා. පෘථිවි පෘෂ්ඨයේ මත ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි. කක්ෂය ආරය අපිට හදාගත හැකි. කක්ෂය ආරය වෙන්නේ 6900යි නේ. මේ උස කිලෝමීටර් 500යි කියලා දීලා තියෙන්නේ. මේක 6400යි. 6900යි කක්ෂය ආරය කිලෝමීටර් වලින්. එතකොට මෙතනින් අපිට පුළුවන් අදාළ වේගය හොයාගන්න. ගාන කියන්නේ ඔය කක්ෂය තියෙන ස්ථානයට චන්ද්‍රිකාව ළඟා වෙද්දී දැන් රොකට් එකක් ආධාරයෙන් අපි මේක අරගෙන යන උඩට. එතකොට මේ කක්ෂයේ තියෙන ස්ථානයට චන්ද්‍රිකාව ළඟා වෙද්දී මෙයාට තිබිලා තියෙනවා සිරස් ප්‍රවේගයක් 2000ක්. මේ පැත්තට සිරස් ප්‍රවේගයක් තිබිලා තියෙනවා 2000ක්. ද්‍රව්‍යදන්නේ සිරස් ප්‍රවේගයට අදාළ සිරස් ගම්ම්‍යතාවක් මං py කියලා ගන්නම් සංකේත ප්‍රශ්නයක් නෑ. මෙයාගේ ස්කන්ධේ 50යි ප්‍රවේගය 2000යි. එතකොට එයාට මෙතෙන්ට ළඟා වෙනකොට සිරස් දිශාවට කිසියම් ගම්ම්‍යතාවක් තිබිලා තියෙනවා. හැබැයි අපි දන්නවා දැන් මෙයා කක්ෂයේ පිහිටනකොට එයාගේ ගම්ම්‍යතාව පැවතිය යුත්තේ මේ ස්පර්ශකය ඔස්සේනේ. මෙයා කක්ෂයේ පිහිටුවට පස්සේ එයාගේ වේගය තියෙන ස්පර්ශකය ඔස්සේනේ. නිසා ගම්ම්‍යතාව පවතින්න ඕනේ ස්පර්ශකය ඔස්සේ. මම මේක px කියලා ගන්නම්. සංකේත ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. ඒක වැඩි කරන්න ඕනේ අපි අර හොයාගත්ත v කියන ප්‍රවේගය. මෙයා කක්ෂයේ පිහිටලා ඉන්න අවස්ථාවේදී එයාගේ ප්‍රවේගය කීයද කියලා අපි හොයලා තියෙනවා. ඒ දෙක වැඩි කළාම ස්කන්ධය සහ ප්‍රවේගය වැඩි කළාම එයා කක්ෂගත කළාට පස්සේ එයාට පැවතිය යුතු ගම්ම්‍යතාව අපිට ලැබෙනවා. අපෙන් අහලා තියෙන්නේ මොකක්ද? චන්ද්‍රිකාව මෙතෙන්ට ළඟා වෙනකොට 2000ක සිරස් ප්‍රවේගයක් තිබුණා. දැන් මේ කියන කක්ෂයට චන්ද්‍රිකාව ඇතුළු කරන්න කොච්චර ආවේගයක් අවශ්‍යද? එතන මෙතන ආවේගය කියන්නේ ගම්ම්‍යතාව වෙනසනේ. අපි යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න. F සමානයි ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා T. නිව්ටන්ගේ දෙවන නියමය. යම් දිශාවක් ඔස්සේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය එම දිශාව ඔස්සේ යෙදෙන බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතිකයි. SI එකක පාවිච්චි කරද්දී අපි දන්නවා මේ දෙක සමාන වෙනවා. F වැඩි කිරීම ඩෙල්ටා T සමානයි ඩෙල්ටා P. මේ බාහිර අසමතුලිත බලයේත් ඒ බලය ක්‍රියා කරන කාලයේත් ගුණිතයනේ අපි රේඛීය ආවේගය කියලා ඉගෙන ගත්තේ. රේඛීය ආවේගය කියන්නේ රේඛීය ගම්ම්‍යතාව වෙනස. කෙනෙක් කිසියම් ආකාරයක ගම්ම්‍යතාවක් නේ ආවේගය කියන්නේ. අපින් අහනවා මේ කක්ෂයට ඇතුල් කරන්න මෙයාට කොච්චර ආවේගයක් දෙන්න ඕනේ. දැන් මෙතෙන්ට ළඟා වෙනකොට යාට මේ පැත්තට තියෙන ගම්ම්‍යතාව අපි දන්නවා. කක්ෂය පිහිටුවට පස්සේ පැවතිය යුතු ගම්ම්‍යතාව දන්නවා. එතකොට මේ ගම්ම්‍යතාව හිමි වෙන්න මෙච්චර ගම්ම්‍යතාවක් දැනටම තියෙන කෙනාට ළමයට වෙනවා මෙන්න මේ වගේ දිශාවකට කිසියම් ගම්ම්‍යතාවක් එකතු කරන්න ඕනේ. ඒතර ඒ එකතු කරන ගම්ම්‍යතාවයි ලබා දෙන අලුත් ගම්ම්‍යතාවයි මෙතෙන්ට එනකොට යාට දැනටම තීච්ඡ ගම්ම්‍යතාවයි මේ දෙකේ සංප්‍රයුක්තය හැටියට තමයි අර යා කක්ෂේ පිහිටනකොට පැවතිය යුතු ගම්ම්‍යතාව නිර්මාණය විය යුත්තේ. ඊළඟට ඒක මෙන්න මේක තමයි අහන්නේ. ආවේගය කියන්නේ ඇති කරපු ඒ ගම්ම්‍යතාව වෙනස. සංකේත වෙන එකක් දාන්න ඩෙල්ටා p කියලා දැම්මත් කමක් නැහැ. ඒතර මේ වගේ අතිරික්ත ගම්ම්‍යතාවක්
මෙයාට අපි ලබා දෙන්න ඕනි ඒ ලබා දෙන අතිරික්ත ගම්්‍යතාවයි අර දැනට තියෙන ගම්්‍යතාවයි ඒ දෙකේ සංප්‍රයුක්තය හැටියට මේ ගම්්‍යතාව නිර්මාණය වන ආකාරයට. ඒ දිශාවත් අහලා තියෙනවා. මේක ඕනේ. ළමයි තේරුම් ගන්න මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය තමයි මේ. ඉතින් මේ දෙකේ සංප්‍රයුක්තය මේක වෙන්න නම් අපි දන්නවා දැන් මේ පැත්තට මේ දෛශික දෙක කැපිලා යන්න එපානේ. මෙහාට විතරක් සංප්‍රයුක්තයක් ඇති වෙන්න අපි දන්නවා මේ දිශාවට මේ දෙන්න කැපිලා යනවා. එතෙමනම් p sin θ කියන එක py ට සමානයි. p sin θ කියන එක py ට සමානයි. ඒ වගේම p cos θ කියන එක px ට සමානයි. මේ py ගේ මේ පැත්තට සංරචකයක් එන්නේ p cos θ කියන එක px ට සමානයි. ඉතින් මෙතනින් එහාට ගන්න හදන හැටි තමයි තේරෙනවනේ. මේ දෙක බෙදපුවාම p කැපිලා ගිහලා tan θ එනවා. tan θ කියන්නේ py බෙදීම px. ඉතින් py px අපි දන්නවනේ. ඒක හොයන ආකාරය කලින් කතා කළා. එතන මෙතනින් අපිට θ කෝණය හොයන්න පුළුවන්. ඉතින් හොයාගත්ත θ කෝණය මෙතෙන්ට හරි ආදේශ කළා p වලගේ හොයන්න පුළුවන්. සුළු කිරීමක් කර යුතුයි. මෙතනින් අපිට θ කෝණය හොයත හැකි. ඒ හොයන θ කෝණය මෙතෙන්ට හරි ආදේශ කළා p වලගේ හොයන්න පුළුවන්. ඒ වෙනත ළමින්ට මේක අර සුළු කරන තව ක්‍රමයක් කියලා දීලා තියෙනවා θ ව ඉවත් වෙන ආකාරයට. ජීවිතකන දරු දන්න මේ දෙක වර්ග කරලා එකතු කළාම p වර්ගයේ sin වර්ගය θ මෙතන p වර්ගයේ cos වර්ගය θ. p වර්ගය එළියට ගත්තාම sin වර්ගය θ ධන cos වර්ගය θ එකයි කියලා අපි ඉගෙන ගන්න තියෙනවා. ඒක ඕනනම් ඒ සුළු කිරීමට යන්නත් පුළුවන්. නැත්නම් කොහොමද අපිට θ හොයන්න වෙනවනේ ගානේ. ඒ හොයාගන්න θ මෙතෙන් හරි ආදේශ කරලා p හොයන්නත් පුළුවන්. හරි 45 වෙනි ගැටලුව පෘථිවි පෘෂ්ඨයේ වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 11ක් වේ. එක්තරා ග්‍රහලවකාරයේ පෘථිවිය ආරයමෙන් දෙගුණයක් වන නමුත් එහි මධ්‍යයන ඝනත්වය පෘථිවියේ මාගයට සමාන වේ. ග්‍රහලෝකයක මතු පිට වියෝග ප්‍රවේගය 2යි gm බෙදීම r වල මූලය. එතකොට මේ පෘථිවියේ මතු පිට වියෝග ප්‍රවේගය වෙනත් ග්‍රහලෝකයක මතු පිට වියෝග ප්‍රවේගයත් එක්ක සංසන්දනය කරන්න තියෙන්නේ. මේ ග්‍රහලෝක දෙකේම මේ ඝනත්ව සමානයිලු. එතකොට බලන්න දැන් මේක අපිට ලියත හැකි 2g ඡන්දෙ ලියන්න පුළුවන් ළමයි පරිමාව වාරයක් ඝනත්වය කියලා. පරිමාව 3න් 4යි 5r ඝනය වැඩි කිරීම ඝනත්වය. බෙදීම r. එතකොට මෙතනින් එක r එකක් කැපිලා ගියම r වර්ගය. දැන් ග්‍රහලෝක දෙකේම ඝනත්වය එකමයි. ඉතින් මේවත් නියතනේ. එතන මොකද පේන්නේ? ග්‍රහලෝකයේ මතු පිට වියෝග ප්‍රවේගයේ සමානුපාතිකයි r-යටනේ. මෙතන r වර්ගය තියෙන්නේ වර්ගමූලය ඇතුළේනේ. ඒක වර්ගමූලයෙන් එළියට යනකොට r. එහෙනම් ඔය ඝනත්ව සමාන ග්‍රහලෝක දෙකක් ගත්තාම ඒගොල්ලන්ගේ මතු පිට වියෝග ප්‍රවේගය ඒගොල්ලන්ගේ r-යට සමානුපාතිකයි. එහෙනම් අර දැන් දෙවෙනි ග්‍රහලෝකයේ r මොකක් කියලාද කියන්නේ? පෘථුවියේ r වගේ දෙගුණයක් කියලා. එහෙනම් ඒ දෙවෙනි ග්‍රහලෝකයේ මතු පිට වියෝග ප්‍රවේගය පෘථුවියේ මතු පිට වියෝග ප්‍රවේගය වගේ දෙගුණයක්. ඉතින් පෘථුවියේ මතු පිට වියෝග ප්‍රවේගය දීලා තියෙනවානේ 11යි කියලා. නාරක තත්පරයට කිලෝමීටර 22යි. වස්තුවක් මූල gr වේගෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරයි. r පෘථිවියේ අරයද g පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්වජ ත්වරණයද නම් වස්තුව නැගෙන උපරිම උසසයන්. ඒව නම් සරල ගණන් මේවා හදන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා ප්‍රක්ෂේපණය කරලා තියෙන වේගය දීලා තියෙනවා මූල gr. අපි දන්නවා මේ වේගය මේ වියෝග ප්‍රවේගයට වඩා අඩුයිනේ. වියෝග ප්‍රවේගය සූත්‍රය මතකයිනේ 2යි gm බෙදීම simple r. ඒතර ග්‍රහලෝකයේ මතු පිටට යනකොට simple r වෙනකොට capital R. ඊළඟ මේකට අර gm සඳහා gr වර්ගයේ ආදේශය දාලා 2යි gr වල මූලය කියන ප්‍රතිඵලය අපි හදලා තියෙනවානේ. දැන් අපිට දැන් මෙයාව ප්‍රක්ෂේපණය කරලා තියෙන්නේ මූල gr වලින්.
අපි දන්නවා ග්‍රහලෝකයේ මතු පිට වියෝග ප්‍රවේගය 2 GR වල මූලික. අද ප්‍රක්ෂේපණය කරලා තියෙන වියෝග ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයකින්. ඒක නිසා අපි දන්නවා මෙයා වියෝ වෙන්නේ නැහැ කිසියම් උස්සකට ගිහිල්ලා එනවා. ප්‍රවේගය බිඳුව කරගෙන ආයෙ එනවා. ඒතකොට එයා ළඟා වෙන්නේ උපරිම උස්ස තමයි අහලා තියෙන්නේ. විශේෂ දෙයක් නැහැ නේ. ග්‍රහලෝකයේ ආරය කැපිටල් R මේක M මේක සිම්පල් M. ඊළඟ බෙදලා මෙන්න මේ ස්ථාන දෙකට යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූල ධර්මය දාන්න. මෙතන චාලක ශක්තිය විභව ශක්තිය එකතුව මෙතන චාලක ශක්තිය විභව ශක්තිය එකතුවට සමානයි. මෙතන චාලක ශක්තිය භාගයයි mv වර්ගේ. ඒතර v කියන්නේ මේක. ඒක වර්ග කරද්දී gr. විභව ශක්තිය ඍණ g mm බෙදීම මෙතනින් දැද්දී දෙන්න අතර දුර වෙන්නේ කැපිටල් R නේ. මෙතන ගියාම චාලක ශක්තියක් නැහැ. විභව ශක්තිය ඍණ g mm බෙදීම දුර වෙන්නේ r ධන h. කේන්ද්‍රය ඉඳන් දුර ගන්න. සිම්පල් m අයින් වෙනවා. උත්තරේ ගන්න තියෙන අපිට මේ r අනුසාරයෙන් නේ. වස්තුව වස්තුව නැගෙන උපරිම උස. එච්චරනේ අපි හොයන්නේ. ඒතර අපිට පුළුවන් GM සඳහා GR වර්ගයේ ආදේශය දාන්න. GM සඳහා GR වර්ගයේ ආදේශය දාන්න පුළුවන්. මෙතන GR බෙදීම 2 GM කියලා කියන්නේ GR වර්ගේ බෙදීම R ඍණ GM කියන්නේ GR වර්ගේ බෙදීම R ධන H. G අකුර කැපිලා යනවා. R එකක් කැපිලා යනවා. ඊට පස්සේ මේ R උත් කැපිලා යනවා. මෙතන එකනේ තියෙන්නේ. මෙතන භාගය ඍණ එක කියන්නේ ඍණ භාගය. සමානයි ඍණ R බෙදීම R ධන H. R ධන H සමානයි 2R ඍණ ලකුණ අයින් වෙනවා. එතකොට H සමාන වෙන්නේ Rට. නැගෙන උපරිම උස පෘථිවි අරයට සමානයි. ඒවනම් හදන්න පුළුවන් විය යුතුයි. ඔබ ඉතාම සරල ගැටලුනේ. පෘථිවියේ සිට යම් දුරකින් පිහිටි චන්ද්‍රිකාවකට පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් ඉවත් වීම සඳහා ලබා දිය යුතු අවම චාලක ශක්තිය එය එම දුරින් පිහිටි වෘත කක්ෂයක චලිත වීමට ලබා දිය යුතු චාලක ශක්තියට දරන අනුපාතය සොයන්න. මේ විශේෂ ගැටලුව අපි ගිය සතියේ කතා කළානේ. දැනට කක්ෂගතව තියෙන චන්ද්‍රිකාවක චාලක ශක්තිය E නම් මෙයාට මේ ග්‍රහලෝකයේ ආකර්ෂණයෙන් මිදෙන්න අඩුම තරමින් මේ වගේ දෙගුණයක චාලක ශක්තියක් තියෙන්න ඕනි කියන කාරණය ගිය සතියේ මම කියලා දුන්නා. අපි එක ගානකදී ඒක කතා කළා. මේක ජනප්‍රිය ප්‍රතිඵලයක්. හැබැයි තාම විභාග ප්‍රශ්නයකට මේක දාලා නැහැ. මම කිව්වා ඉදිරියේදී ওই බහුවර්ණ ප්‍රශ්න වලට එහෙම මේක සෙට් වෙන්න පුළුවන්. මේ කාරණේ කියලා දීලානේ තියෙන්නේ. ඒතකොට මේකේ හදලා පෙන්නන්න දෙයක් නැහැ. ඒතකොට දැනට කක්ෂගතව තියෙන චන්ද්‍රිකාවක කිසියම් චාලක ශක්තියක් තියෙනවද? අඩුම තරමින් ඒ දැනට තියෙන චාලක ශක්තිය වගේ දෙගුණයක චාලක ශක්තියක් මෙයාට තිබිය යුතුයි ග්‍රහලෝකයේ ආකර්ෂණයෙන් ඉවත් වෙන්න. ඒ කියන්නේ අනන්තයට යන්න. ඒතර මේකේ අහන්නේ කාරණේන්නේ පෘථිවියේ සිට යම් දුරකින් පිහිටි චන්ද්‍රිකාවකට දැන් පෘථිවියේ ඉඳලා කිසියම් දුරකින් චන්ද්‍රිකාවක් තියෙනවා. මේ චන්ද්‍රිකාවට පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් ඉවත් වීම සඳහා ලබා දිය යුතු අවම චාලක ශක්තිය. ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න දෙන්න ඕනේ අවම චාලක ශක්තිය. එය එම දුරින් පිහිටි වෘත කක්ෂයක චලිත වීමට ලබා දිය යුතු චාලක ශක්තියට. ඒතර ඉස්සෙල්ලාම ළමයින්ට පුළුවන් මේකේ කර මේ වගේ සංකේතයක් දාගෙන දුරට ඉතින් මෙයාට ලබා දිය යුතු අවම චාලක ශක්තිය අනන්තයට යන්නනේ. අවම චාලක ශක්තිය යටතේ අනන්තයට යවුවහම අපි දන්නවා අනන්තයට පිවිසෙන්නේ ශූන්‍ය ප්‍රවේගයකින්. මේ සියල්ල අපි ගිය සතියේ කතා කළා. එතන මෙතන චාලක ශක්තිය අපි E කියලා ගමුකෝ. ඒ කියන්නේ අනන්තයට යවන්න තියෙන ඕනේ චාලක ශක්තිය E. ධන විභව ශක්තිය කියන්නේ ඍණ G mm බෙදීම R.
අනන්තයේදී චාලක ශක්තියත් බිඳුවයි විභව ශක්තියත් බිඳුවයි. ඒතර මෙතනින් එනවා අනන්තයට යවන්න තියෙන ඕනි චාලක ශක්තිය GMM බෙදීම R කියලා. ඊළට ඔය දුරින් තියෙන වෘත්ත කක්ෂයක මෙයා ගමන් කරද්දී තියෙන චාලක ශක්තිය. ඔය දුරින්ම එයා වෘත්ත කක්ෂයක යනවා දැන්. යනකොට අපි හිතමු වේගය v කියලා. අපි මෙයාට දානවා කේන්ද්‍රය පැත්තට f සමාන m g mm බෙදීම r වර්ගේ m v වර්ගයට r. මේකේ එක r එකක් අයින් වෙනවා. අපි m කපන්නේ නැතුව අර දෙපැත්තම භාගයෙන් වැඩි කරන උපක්‍රමයනේ. මේ තියෙන ළමයි දන්නවා දැනට යාට තියෙන චාලක ශක්තිය. අපි E' කියමුනේ. දැනට තියෙන චාලක ශක්තිය සමාන වෙන්නේ G mm බෙදීම 2rට. දැන් මේ තියෙන්නේ එයාට ග්‍රහලෝකයේ ආකර්ෂණයෙන් ඉවත් වෙන්න දෙන්න ඕනේ අවම චාලක ශක්තිය. මේ තියෙන්නේ දැනට එයා කක්ෂගතව හිටියොත් එයාට තියෙන චාලක ශක්තිය. ඉතින් මේ දෙක අතර අනුපාතය අහලා තියෙන. ඒතර බෙදන පැත්ත අනුව 2 හෝ 2කින් 1. අරය ආරී වූ පෘථිවි පෘෂ්ඨයේ සිට වස්තුවක් v v ඊට වඩා අඩුයි කියලා දීලා තියෙනවා. ප්‍රවේගයෙන් සිරස් විහිලට ප්‍රක්ෂේපණය කරයි. මේ v යනු පෘථිවි පෘෂ්ඨයේදී වියෝග ප්‍රවේගයයි. වස්තුව පෘථිවි පෘෂ්ඨයේ සිට නැගෙන උපරිම උසේෂ්ණා. v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. හැබැයි ඒක වියෝග ප්‍රවේගයට වඩා අඩුයි. වියෝග ප්‍රවේගය 2 gm බෙදීම re වල මූලය මේක අර පෘථිවි ආරය re කියලා දීලා තියෙනවා. වියෝග ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරපු නිසා අපි දන්නවා අනන්තයට යන්නේ නැහැ. කිසියම් උසකට ගියාම එයාගේ ප්‍රවේගය බිඳුව වෙනවා. අහලා තියෙන්නේ උස පිළිබඳ ප්‍රකාශනයක්. යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය මෙයාගේ ස්කන්ධය අපි සිම්පල් m කියලා ගත්තොත් ප්‍රභාගයයි mv වර්ගේ චාලක ශක්තිය ඍණ gmm බෙදීම re. මෙතනදී විභව ශක්තිය සමානයි. මෙතනදී අපි දන්නා චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය ඍණ gmm බෙදීම re ධන h. අර කලිනුත් හැදුවේ ගානක් මේ වගේ. අර සිම්පල් m අයින් වෙනවා. උත්තරේ ගන්න තියෙන්නේ v සහ re ඒ වගේම ve අනුසාරින්නේ. එතන මෙතන v වර්ග බෙදීම 2 මේ ඍණ gm බෙදීම re කියන කැලේ මෙතනින් හදාගත හැකිනේ. gm බෙදීම re කියන්නේ ve වර්ග බෙදීම 2යි. වර්ග කළාම දෙපැත්ත ve වර්ග බෙදීම 2 ඍණ. ඉතින් මෙතන තියෙන gm ටත් මෙතනින් අපි ආදේශයක් දාමු. ඒතර gm කියලා කියන්නේ ve වර්ගේ re බෙදීම 2. ve වර්ගේ re බෙදීම 2. ඊට අමතරව මේ re ධන h කියන පදය තිබුණා. දෙකේ ලක්කම අයින් වෙනවා. අපි සොයමින් ඉන්නේ h කියන අගේනේ. මේ පදේ මේ පැත්තට ගමු. ve වර්ගේ re බෙදීම re ධන h. මේ දෙක හැපැත්තට ගියාම ve වර්ගේ ඍණ v වර්ගේ. ඊට පස්සේ මේක මෙතෙන්ට දාලා මේ කැලේ මෙතෙන්ට ගන්න. ve වර්ගේ re බෙදීම ve වර්ගේ ඍණ v වර්ගේ සමානයි re ධන h. මෙතන අපිට h හදාගත හැකිනේ. re එහා පැත්තට යනවා. එතකොට ve වර්ගේ re බෙදීම ve වර්ගේ ඍණ v වර්ගේ ඍණ re. ඉතින් මේකේ පොදු හරය හැටියට මේ කැලල ගත්තාම දැන් උත්තරය ඇවිල්ලා තියෙන්නේ. මේකයි වැඩි වෙද්දී අර ve වර්ගේ re කැලලක් ඇවිල්ලා මේකත් එක්ක කැපිලා යනවනේ ඍණ වෙලා. ඊළඟ මෙතන ඍණයි ධන වෙලා එනවා v වර්ගේ re. v වර්ගේ re.
බෙදීම. එතකොට යට VE වර්ග ඍණ V වර්ග. විශේෂ දෙයක් නැහැ නිකන් සුළු කරන්න තිබුණේ. මේක තමයි පෙන්වන්න කියන්නේ නේ. h සමානයි V වර්ග RE බෙදීම VE වර්ග ඍණ V වර්ගයේ බව පෙන්වනවා. උල්කාපාතයක් පෘථිවි පෘෂ්ඨයේ සිට 2.51 වැඩි කිරීම 10.7 තන අර ඒකකයේ සඳහන් වෙලා නැහැ මම හිතන්නේ මීටර වෙන්න ඕනේ උතන. උල්කාපාතයක් පෘථිවි පෘෂ්ඨයේ සිට 2.51 වැඩි කිරීම 10.7 මීටර කියලා ගන්නකො. උසකින් ඇති විට එහි වේගය නොගිනිය හැකිය. පෘථිවිය අරය කිලෝමීටර් 6400ක් ලෙස සලකා උල්කාපාතයේ පෘථිවිය ගැටෙන ප්‍රවේගය සොයන්න. ඒක කිසිම විශේෂයක් නැහැ නේ. මේකෙම අනිත් පැත්තනේ. දැන් මේ v වේගයෙන් ප්‍රක්ෂේපණය කළාම මෙතෙන්ට එනකොට ප්‍රවේගය බිඳුවයි. ඒතර උල්කාපාතයක් එනවා පෘථිවිය දැසට. ඒතකොට කිසියම් දුරකින් තියෙනකොට යාගේ වේගය ගණන් ගන්න බැරි තරම් අඩුයි කියලා කියනවා. ඒතර පෘථිවිය ගැටෙන වේගය. ඒ කියන්නේ ඕනනම් ළමයිකට මේ ප්‍රකාශනයම පාවිච්චි කරන්නත් පුළුවන් නේ. මේකෙන් v මුක්ත කරගෙන මොකද මේ අපි ප්‍රකාශනය හදපු අවස්ථාවේ තීච්ච කතාව ළමයි අනිත් පැත්තට වෙන ගන්න තියෙන්නේ. ඒක නිසා ඕනනම් මේ ප්‍රකාශනයම පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒක පැත්තකට දාලා නිකන් සාමාන්‍ය විදිහට ගාන හදන්න. උල්කාපාතයේ කිසියම් දුරකින් තියෙනකොට යාගේ වේගය බිඳුවයි. පෘථිවිය ගැටෙන වේගය අහන්නේ. සාමාන්‍ය විදිහට යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය දාන්න. මෙතන චාලක ශක්තිය විභව ශක්තිය එකතුව මෙතන චාලක ශක්තිය විභව ශක්තිය එකතුව. මම හිතන්නේ ඒක වඩා ලේසි අරකින් ප්‍රකාශන හද. මොකද මේකේ මේ වියෝග ප්‍රවේගයේ කැලලකුත් ඇතුළට උබ්බවලන්නේ මේක හදලා තියෙන්නේ. ඉතින් අපිට වියෝග ප්‍රවේගය නැවත හොයන්නත් වෙනවා. ඕනනම් මේකෙන් හදන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට මේ ස්ථාන දෙකට යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය දාන්න. එකෙන් කෙලින්ම වීව හදා ගන්න පුළුවන් නේ. මම ලියලා පෙන්නන්න ඕනේ නැහැ. සංකේත වලින් හදන එක ලේසි. තාරකා දෙකක් ඍජු ගැටුමක් ඒ කියන්නේ කෙලින්ම ඇවිල්ලා වදින්න යන්නේ. එකිනෙකා දෙසට එමින් තියනවා. ඒ දෙන අතර දුර කිසියම් අගයක් දීලා තියෙනවා. ඒ දුරේදී මේගොල්ලන්ගේ වේග නොගිනිය හැකිලු. ඒතර වේග තිබිලා තියෙනවා. නමුත් ඒවා ගණන් ගන්න බැරි තරම් පොඩිලු. අහන්නේ මොකද්ද? වදිනකොට වේගය කීයද? දෙන්න ගැටෙනකොට මේ දෙනගේ වේග මොනවාද? සමාන ස්කන්ධ තියෙන. ඉතින් කොහොමද එතකොට මේක මේ සමමිතික පද්ධතියක්. වදින්නේ හරිය මැද්දදී ඒව තේරෙන්නේ නැහැ නේ. සහ වේග සමානයි මේ දෙන්නගේ. මේ ගන්නේ එකම විශේෂත්වය මොකක්ද? ළමයින්ට මතකද අර ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මේ සූත්‍රයෙන් ලිව්වත් මේක මේ පද්ධතිය සතු දෙයක් කියලා අපි ඉගෙන ගත්තානේ. හැබැයි අර එක්කෙනෙකුට විතරක් සම්බන්ධ කරලා ගණන් හදන්න පුළුවන් අනිත් එක්කෙනා අයිතිවාසිකම් ඉල්ලගෙන ඉන්නේ නැත්තම්. මගේ සතිය කියලා දුන්නනේ. ඒ කියන්නේ එක්කෙනෙක් නිසල්මනේ ඉන්න තාක්කල් මේ පද්ධතිය සතු විභව ශක්තිය අර චලනය වෙන කෙනාට අයිති දෙයක් විදිහට දකින්න පුළුවන් කියන එක ඊටාම පැහැදිලිව අපි ගිය සතිය ඉගෙන ගත්තා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත් එක නැත අයිතිවාසිකම් ඉල්ලුවොත් ද මේක වෙන්නේ ඒකනේ. මේ දෙන්නම චලනය වෙනවා. මේ දෙන්නම චලනය වෙනවා. එතකොට ළමයි තේරුම් ගන්න මේ විභව ශක්තිය තනි කෙනෙකුට අයිති කරන්න බෑ. තනි කෙනෙකුට අයිති කරන්න බෑ. දැන් අපි අර ගණන් හදනකොට මේ චන්ද්‍රිකාවට යාන්ත්‍රික ශක්ති සංස්ථිති නැත්නම් ප්‍රක්ෂේපණය කරන වස්තුවට යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්ම එහෙම දාන්නේ නේ. අපි ග්‍රහ ලෝකයේ නිසල්මනේ ඉන්න නිසා ඒව ගණන් ගත්තේ නැහැ. ඔක්කොම ටික අර චලනය වෙන කෙනාට අයිති කියලා හිතාගෙන ගණන් හැදුවා. මේ ගානේ එකම විශේෂත්වය මොකද්ද? අපි පද්ධතියට යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්ම දාන. පද්ධතියට. එක්කෙනෙක් තනි කරන්න බෑ. පද්ධතියට යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය යෙදීමෙන්.
ඒතර දෙන්න මෙන්න මෙච්චර දුරකින් ඉන්නකොට පද්ධතියේ යාන්ත්‍රික ශක්තිය දැන් බලන්න මේ ගැටෙනකොට මේ දෙන්න අතර දුර කියන්නේ ළමයි 2r නේ. එක්කෙනෙක්ගේ අරය වගේ දෙගුණයක් නේ. මොකද දුර ගන්න ඔයගොල්ලෝ දන්නවා කේන්ද්‍ර අතර දුරනේ. 2r මං එක්කෙනෙක්ගේ අරය කැපිටල් R කියලා හිතුවේ. ඒතර වදිනකොට මේ දෙන්න අතර තියෙන දුර කියන්නේ 2r. ඒතර මෙන්න මේ d දුරින් ඉන්නකොට පද්ධතියේ යාන්ත්‍රික ශක්තිය 2r දුරින් ඉන්නකොට පද්ධතියේ යාන්ත්‍රික ශක්තියට සමාන කරන්නේ. දැන් d දුරින් ඉන්නකොට මොකද පද්ධතියේ යාන්ත්‍රික ශක්තිය? right. චාලක ශක්තිය නෑ. තියෙන මොකක් විතරද? විභව ශක්තියක් විතරයි. කොහොමද ලියන්නේ? ඍණ g mm බෙදීම දුර d සමානයි. දැන් ඔන්න වදිනකොට පද්ධතියේ යාන්ත්‍රික ශක්තිය. චාලක ශක්තිය මොකද්ද? භාගයයි mv වර්ගය. මේ කෙනෙක්ගේ. ඒතර ඒ වගේ ඒවා කීයක් තියෙනවද? දෙකක්. ඊට පස්සේ විභව ශක්තිය මොකද්ද වදිනකොට? ඍණ g mm මොකද වදිනකොට දෙන්න අතර දුර 2යි. කොච්චරයි සරල ගැටලුවක් හරි. අර සංකල්පය පොඩ්ඩක් වෙනස් වුණායි. එකම දේ අර මේ දෙන්නම චලනය වෙන්න ගත්තනේ. මේ කලින් ඒවා එක්කෙනයි චලනය වුණේ. දැන් දෙන්නම චලනය වෙන්න ගත්තා. එක කැපිටල් M එකක් අයින් වෙනවා. ඉතින් V1 අහලා තියෙන්නේ නේ. මේ පදේ එහා පැත්තට ගන්න. GM එළියට ගන්න. 1යට 2R මේක දාන වෙනවනේ. ඍණ 1යට D මේ සෙට් එකේ වර්ගමූලය. වදිනකොට වේගය අහන්නේ ළමයි. මෙතන ආදේශ කරා. සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණීයතය දන්නවා. එකිනෙක ස්කන්ධය දන්නවා. අර මේගොල්ලෝගේ ආරය දීලා තියෙනවා. අර කලින් කියපු D කියන දුර දීලා තියෙනවානේ. ඒවා කිලෝමීටර වලින්ද තියෙන්නේ. ඔව්. කිලෝමීටර් මීටර කරලා ආදේශ කරන්නේ. ඔයගොල්ලන් සුළු කිරීම දැන් මේවා ටිකක් අමාරු වෙන සුළු කිරීමනේ. වර්ගමූලය එහෙම හොයන්න තියෙන නිසා. සංකල්පය හරිම සරලයි. ඒ සංකල්පය අපි අර මීට කලින් හදපු ගණන් එක තීච එකම වෙනස තේරුම් ගන්න. දැන් අපි යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය දාන්නේ පද්ධතියට. දෙන්නම චලනය වෙන නිසා. ග්‍රහලෝක දෙකක් අතර පරතරය 10යි a වේ. ඒවයේ ස්කන්ධ m හා 16 m වන අතර අරයන් පිළිවෙලින් a හා 2යි a වේ. විශාල ග්‍රහලෝකෙහි පෘෂ්ඨයේ සිට කුඩා ග්‍රහලෝක වෙතට ප්‍රක්ෂේපණය කළ ස්කන්ධයේ සිම්පල් m වූ වස්තුවක් කුඩා ග්‍රහලෝක වෙත ළඟා වීමට දිය යුතු අවම ප්‍රවේගය මේ ප්‍රකාශනය මගින් දෙනු ලබන බව පෙන්වනවා. ග්‍රහලෝක දෙකක්. එක්කෙනෙකුගේ ස්කන්ධයෙන් අනිත් එක්කෙනාගේ ස්කන්ධය 16යි. මේ දෙනගේ කේන්ද්‍ර අතර දුර දීලා තියෙනවා 10යි a කියලා. දහයි කියලා දීලා තියෙනවා. මේගොල්ලෝ අරයන් දීලා තියෙනවා මේකේ මේක 2යි කියලා. විශාල ග්‍රහලෝකෙහි පෘෂ්ඨයේ සිට කුඩා ග්‍රහලෝක වෙතට ප්‍රක්ෂේපණය කළ ස්කන්ධය සිම්පල් M වූ වස්තුවක්. විශාල ග්‍රහලෝකේ පෘෂ්ඨයේ ඉඳලා වස්තුවක් ප්‍රක්ෂේපණය කරන මෙයාගේ ස්කන්ධෙත් M. දැන් මෙයාගේ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය 16 කියලා දීලා තියෙන මේ ප්‍රක්ෂේපණය කරන එක්කෙනාගෙත් මේ ගානේ හැටියට ස්කන්ධය M. මොකද අපි අහන්නේ අඩුම තරමින් මෙයාට කොච්චර ප්‍රවේගයක් දෙන්න ඕනිද මං v මිනිමම් කියලා ගන්නම්. මෙයාව මේ අර කුඩා ග්‍රහලෝකයට යන්න. විශාල ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ ඉඳලා තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. ඒතකොට අඩුම තරමින් කොච්චර ප්‍රවේගයක් දෙන්න ඕනිද කුඩා ග්‍රහලෝකයේ වෙතට යන්න. එතන මේ දන්නවා අඩුම තරමින් මෙයාව අපි යවා ගන්න ඕනි මෙයා මත මේ ග්‍රහලෝක දෙකෙන් යෙදෙන ගුරුත්වාකර්ෂණ බල සමාන වන තැනටනේ. බර්ගයේ සතිය ගානක් හැදුවේ ගෙදරට ගානක් රොකට් එකක් ගමන් කරන අවස්ථාවක් පිළිබඳ. රොකට් එක චන්ද්‍රයා මතට නිදහසේ වැටීමට පටන් ගන්න ඒ ගැටලුවමනේ තියෙන්නේ.
අපි අඩුම තරමින් මේ දෙන ප්‍රවේගය ප්‍රමාණවත් වෙන්න ඕනි මේ වස්තුව මත ග්‍රහලෝක දෙකෙන් යෙදෙන ගුරුත්වාකර්ෂණ බල සමාන වන තැනටවත් මේක යවා ගන්න. යාන්තම් මෙතෙන්ට යනකොට ප්‍රවේගය බිඳුව උනට කමක් නැහැ. මම ළමයි දන්නවා දැන් මෙතනදී ප්‍රවේගය බිඳුව වුණොත් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මේකට යන්නේ නැහැ නේ මෙතන නතර වෙනවද කියලා. ඒක ඇත්ත. හැබැයි ළමයි දන්නවා අපි අවමනේ හොයන්නේ. ඒතර මීට වඩා එක තාම කුඩා ප්‍රමාණයකින් හරි අපි ප්‍රවේගය වැඩි කරලා යවුවොත් එතකොට මෙතෙන්ට එනකොට පොඩි ප්‍රවේගයක් යට ඉතුරු වෙනවා. ඒ නිසා කොහොමත් මෙයා මේ සීමාව පනිනවා. ඉතින් මේ සීමාව පැන්න ගමන් ළමයි දන්නවා මේ ඉබේම දැන් මෙයාගෙන් ඇති වෙන ගුරුත්වාකර්ෂණය වැඩිනේ එතකොට. මේ කුඩා ග්‍රහ ලෝකයට මෙයාව ඇදලා ගන්නවා. ඉතින් කොහොමත් ගානක් හදනකොට ඔයගොල්ලෝ දන්නවා මේ අවම ප්‍රවේගය හොයනකොට මෙතන ප්‍රවේගය බිඳුව කරලායි ගාන හදන්නේ. එතකොට මෙතනදී මෙහාට ගියේ නෑනේ උතන නතර වුණානේ කියලා තර්ක කරන්නේ නෑ අපි. මොකද මීට වඩා එක දශමයක් හරි ප්‍රවේගය වැඩි කරපු ගමන් අපි දන්නවා මෙයා යනවා. ඉතින් අපි ඉස්සෙල්ලම මේ ඔය කියන ස්ථානය කියන්නේ මේ වස්තුව මත ග්‍රහලෝක දෙකකින් යෙදෙන ගුරුත්වාකර්ෂණ බල සමාන වෙන ස්ථානය හොයාගෙන ඉන්න ඉපේ. මොකද අපිට ගාන හදන්න වෙන ළමයිට තියෙනවා යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය දාලා. ඒතර අර විභව ශක්තිය එහෙම ලියන්න අපි මේ තැන දැනන් තියෙන්න ඕනේ නේ. දුරවල් දැනගන්න ඉපේ. ඉස්සෙල්ලා ඒක හොයමු. මේ ස්ථානයට විශාල ග්‍රහලෝකයේ කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර මම R කියලා ගත්තා. එතකොට මේ පැත්තේ ඉඳන් තියෙන දුර ලකුණු කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. කොතනින්ද දුර හොයන්නේ කියන එක. ඒතර මේක R නම් ළමයි දන්නවා මේ ටික වෙන්නේ 10යි A ඍණ R. එවිට අගල R හොයන්න පුළුවන් මේ බල දෙක සමාන කරලානේ. අර මම මේ බලය ලියනවා. මොකද මේ බලය කිව්වේ? මේ කුඩා ග්‍රහ ලෝකයෙන් මෙයාට දාපු ගුරුත්වාකර්ෂණ බලය. නිව්ටන්ගේ සමීකරණය. G වාරයක් කුඩා ග්‍රහ ලෝකයේ ස්කන්ධය මෙයාගේ ස්කන්ධෙත් එන්නේ. බෙදීම මෙතන දුර වෙන්නේ 10යි A ඍණ R. ඒතර ඒකේ වර්ගය. සමාන වෙනවා මේ බලයට. ඉතින් මේ බලය කියන්නේ මේ විශාල ග්‍රහ ලෝකයෙන් මෙයාට දාපු බලය. ගුරුත්වාකර්ෂණ බලය. ඒකත් අපි නිව්ටන්ගේ සමීකරණ කියන්නේ G වාරයක්. විශාල ග්‍රහ ලෝකයේ ස්කන්ධය 16යි M. මෙයාගේ ස්කන්ධය M. දුර වෙන්නේ R. G MM මේ වයින් වෙනවා. අපි දන්නවා මේ වර්ග කරන්නේ නැහැනේ අපිනේ. අරස් ගුණ කරන අතරම වර්ග මූල ගන්නවා. ඒතර R සමානයි 4යි 10යි A ඍණ R. ඒතර 40යි A ඍණ 4යි R සමානයි R. ඒතර ඍණ 4යි R මෙහාට ගත්තම 5යි R. 5යි R සමානයි 40යි A. ඒතර R සමානයි 8යි A. ඔන්න අපි මේ දුර හොයාගත්තා. ඉතින් මේක 8යි A කියන්නේ ළමයි මේක එතකොට 2යි A නේ. මේ ටික 10යි A. දැන් මෙන්න මේ ස්ථාන දෙකේදී යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූල ධර්මය දාන්න. මේක 1 කියන ස්ථානය කියලා හිතන්න. මේක 2 කියන ස්ථානය කියලා හිතන්න. එතකොට එකේදී යාන්ත්‍රික ශක්තිය අපි සමාන කරනවා දෙකේදී යාන්ත්‍රික ශක්තිය. මෙතන චාලක ශක්තිය භාගයයි ප්‍රක්ෂේපණය කරන කෙනාගේ ස්කන්ධය M නේ. භාගයයි M. අර V මිනිමම් වල වර්ගනේ. ඊළඟ මෙතන විභව ශක්තිය. ඔන්න ඔතන විතරයි පොඩක් අලුත් කාරණයක් තියෙන්නේ. ළමයි දන්නවා මේ විභව ශක්තිය ලියනකොට අපි ගාව තියෙනවානේ සූත්‍ර දෙකක්. එකක් විභවයේ වාරයක් ස්කන්ධේ. අනිත් එක අර ජෝඩුවක විභව ශක්තිය ලියන විදිහනේ. එතකොට මේ දැන් මේ ගැටලුව විසඳන්න අපි මෙයාගේ විභව ශක්තිය ලියන්න පාවිච්චි කළ යුත්තේ කුමන සමීකරණයද? අපි තේරුම් ගන්න ඕනි මේ සමීකරණය අපි ඉගෙන ගත්තනේ මේකෙන් අර ස්කන්ධ දෙකෙන් හැදිලා තියෙන පද්ධතිය විභව ශක්තිය දෙන්නේ. ඒ කියන්නේ දෙන්නගේ විභව ශක්තිය. මෙතන 3 දෙනෙක් ඉන්නවනේ. විශාල ග්‍රහ ලෝකයේ තියෙනවා, කුඩා ග්‍රහ ලෝකයේ තියෙනවා, ප්‍රක්ෂේපණය කරන වස්තුව තියෙනවා. ඒතර අපි ඉගෙන ගත්තේ දැන් අර දෙන්නෙක්ගේ විභව ශක්තිය මේකෙන් ලියනවා වගේ දැන් 3 දෙනෙක් හිටියොත් ඒ 3 දෙනාගෙන් හැදිච්ච පද්ධතිය විභව ශක්තිය ලියන හැටි අපි ඉගෙන ගත්තේ නේ. වරකට දෙන්න ගානේ අරගෙන අපිට ජෝඩු කරනවා නේද? 3 දෙනෙක්ගෙන් අපි දන්නවා ජෝඩු 3ක් හදත හැකියි. 4 දෙනෙක් හිටියොත් ළමයි දන්නවා ජෝඩු 6ක් හදන්න පුළුවන්. ඒ වගේ දැන් මෙතන 3 දෙනෙක් හිටියොත් එහෙම මේ 3 දෙනාගෙන් හැදිච්ච පද්ධතිය විභව ශක්තිය ලියනකොට
වරකට දෙන්න ගානේ අරගෙන ඒ යුගලේ විභව ශක්තිය මේ ප්‍රකාශනය ඇසුරින් ලියලා ලැබෙන පද ටික ඔක්කොම එකතු කරන්න එපා. දෙතර කිසියම් දරුවෙක් මේ සමීකරණය පාවිච්චි කරනවා නම් විභව ශක්තිය ලියන්න එහෙනම් එයාට ওই පද සියල්ල හිතන්න වෙනවා. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳද්දි මේ ජෝඩුවේ විභව ශක්තිය ලියන්න ඕනි. මෙයාගේ විභව ශක්තිය ලියන්න ඕනි. හරියට ගත්තොත් මෙයාගේ විභව ශක්තිය ලියන්නත් ඕනි. හැබැයි ඔන්න කල්පනාවෙන් බලන්න දැන් හිතන්න දැන් අපි මෙතනදී විභව ශක්තිය ලියනකොට රයිට් මෙයාගේ ලිව්වා. මෙයාගේ ලිව්වා. මෙයාගේත් ලිව්වා. ඊට පස්සේ මෙතනදී විභව ශක්තිය ලියනකොට ආයි මෙයාගේ ආපහු මෙයාගේ මොකද වෙන්නේ? අර මේ ජෝඩුවෙන් අපි ලියන විභව ශක්ති පදය සමීකරණේ ලිව්වත් එකයි නැතත් එකයි. ලිව්වොත් එහෙම සමීකරණ දෙපැත්තටම එකම පදයක් නෙන්නේ. ඇවිල්ලා කොහොමද ඒක කැන්සල් වෙනවා. ඒක ලිව්වා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඕන්න ලියන්න නැතුව ඉන්නත් පුළුවන්. මම නිතරම කියන අර හරියට සිද්ධාන්ත ගැන අවබෝධයක් තියෙන එකයි වැදගත් නේ. ඒසාර ජෝඩුවක විභව ශක්තිය ලියන සූත්‍රය මේ ගැටලුවට පාවිච්චි කළාට කමක් නැහැ. හැබැයි එතකොට මෙතන ජෝඩු කීපයක් ඉන්නවා කියන එක සැලකිලිට ගන්න. දැන් මෙයා මෙතන ඉඳද්දි විභව ශක්තිය ලියනකොට මේ ජෝඩුවේ ලියන්නත් ඕනි. මේ ජෝඩුවේ ලියන්නත් ඕනි. හරිනම් මේ ජෝඩුවේ ලියන්නත් ඕනි. හැබැයි ඉතින් මේ ජෝඩුවේ එක ලියන්න නැතුව ඉන්න පුළුවන්. මොකද ඒක සමීකරණ දෙපැත්තටම ඇවිල්ලා කැන්සල් වෙන්න නිසා. ඊළඟට මෙයා මෙතෙන්ට ආවහම ආයි මේ ජෝඩුවේ ලියන්න ඕනි. මේ ජෝඩුවේ ලියන්න ඕනි. මේක ලියන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්තම් ළමයින්ට පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරන්න. දැන් මේ සමීකරණය පාවිච්චි කරනවා නම් ළමයි තේරුම් ගන්න දැන් මේ v කියන්නේ මොකක්ද? මේ ස්කන්ධය තියලා තියෙන තැන විභවෙනේ. එතකොට මම මේ සමීකරණය පාවිච්චි කළා මෙතනදි මෙයාගේ විභව ශක්තිය ලියන්න යනවා. එතකොට දැන් මෙතනදි මෙයාගේ විභව ශක්තිය ලියනකොට එහෙනම් මට මෙතන විභවය හොයලා ඉන්න වෙනවා. අපි දන්නවා මෙතන විභව බිහි කරන දෙන්නෙක් ඉන්නවා. විශාල ග්‍රහ ලෝකයක් මෙතෙන්ට විභවයක් දෙනවා. කුඩා ග්‍රහ ලෝකයක් මෙතෙන්ට විභවයක් දෙනවා. එතන අපි විභව අධිස්ථාපන මූලධර්ම ඉගෙන ගත්තේනේ. ස්කන්ධ කීපයකින් දෙන විභවය ලියන හැටි. එක එක්කෙනාගෙන් වෙන වෙනම දෙන විභව හොයලා ඒව විජයි කියන. මම ඒක වඩා පැහැදිලි. ඒ කියන්නේ පැටලිලි අඩුයිනේ අර ජෝඩු කරන ක්‍රමෙත් මම කිව්වා. කොයි ක්‍රමෙට ගියත් ඒකම උත්තරේ එනවා. එතකොට මම කරන්න හදන ළමයි මෙතන විභවය හොයලා මෙයාගේ ස්කන්ධෙන් වැඩි කරනවා. එතකොට මෙතන විභවය හොයනකොට විශාල ග්‍රහ ලෝකෙන් මෙතෙන්ට දෙන විභවය වගේම කුඩා ග්‍රහ ලෝකෙන් මෙතෙන්ට දෙන විභවයත් මට ලියන්න සිද්ධ වෙනවා. ඔන්න මං විභව ලියනවා. ඒතර විශාල ග්‍රහ ලෝකෙන් මොකද මෙතන දෙන විභවය? මේ විශාල ග්‍රහ ලෝකෙ මතු පිටනේ. ඍණ g දැන් අපි ඉගෙන ගත්තනේ m ස්කන්ධයක ඉඳලා r දුරක් ඈතින් ගුරුත්වාකර්ෂණ විභවය ලියන සූත්‍රය මොකක්ද? ඍණ g m බෙදීම r. මේකට විභව සූත්‍රයනේ. ඒක තමයි මම පාවිච්චි කරන්නේ. එතකොට මේ ස්ථානයේ විභවය ඍණ g විශාල ග්‍රහ ලෝකයේ ස්කන්ධය 16යි. බෙදීම විශාල ග්‍රහ ලෝකයේ කේන්ද්‍රය ඉඳලා මෙතෙන්ට දුර. ඒ කියන්නේ විශාල ග්‍රහ ලෝකයේ අරය 2a. මේ විශාල ග්‍රහ ලෝකයෙන් එතෙන්ට දෙන විභවය. ඊට පස්සේ කුඩා ග්‍රහ ලෝකයෙන් ඍණ g කුඩා ග්‍රහ ලෝකයේ ස්කන්ධයේ සිම්පල් නේම්. කුඩා ග්‍රහ ලෝකයේ ඉඳලා ඉතින් මෙතෙන්ට දුර මොකක්ද? කුඩා ග්‍රහ ලෝකයේ ඉඳලා මෙතෙන්ට දුර. ඉතින් මේ දුර 10යි a. මේ දුර 2යි a. දර මෙතන කේන්ද්‍රය ඉඳලා මෙතෙන්ට දුර ළමයින්ට වෙනවා 8යි a. 8යි. මෙන්න විභවය මේක වැඩි කරන්න ඕනේ ස්කන්ධයෙන්. ස්කන්ධය වෙන්නේ අර ප්‍රක්ෂේපණය කරන කෙනා. එයාගේ ස්කන්ධය සිම්පල් ඒ. ඔන්න මං විභව ශක්තිය ලිව්වා. තමනේ 2 කියන ස්ථානයේදී යාන්ත්‍රික ශක්තිය. දර දෙකේදී අපි දන්නවා අරගේ ප්‍රවේගී බිඳුව උඩන්නේ චාලක ශක්තිය බිඳුවයි. ඔන්න ආපහු විභව ශක්තිය ලියනකොට අර මේ විභව අධිස්ථාපන මූල ධර්මයේ මුළු විභවය ලියලා ස්කන්ධෙන් වැඩි කරනවා. මොකද ඒතර මේ 2 කියන ස්ථානයේ විශාල ග්‍රහ ලෝකයෙන් ඇති කරන විභවය. ඍණ g 16m බෙදීම විශාල ග්‍රහ ලෝකයේ කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර අපි හොයාගත්තනේ ළමයි 8යි කියලා. 8යි. ඊළඟ කුඩා ග්‍රහ ලෝකයෙන් දෙන විභවය ඍණ g m මොකද කුඩා ග්‍රහ ලෝකයේ කේන්ද්‍රයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර? මේ ටික 2යි එන්නේ. 2යි. මෙන්න විභවය
වැඩි කරනවා ස්කන්ධය. මම සුළු කරලා පෙන්නන්න ඕනේ නැහැ නේ. මෙතනින් V minimum කියන එක ඔයන්න ඔය දීලා තියෙන ප්‍රකාශනයේ